පින්වත් අපේ තෝපාරාමාධිපති කල්යාණ මිත්‍ර නායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් අපේ සිල් මෑණිවරුනි, කාරුණික ගුණබර නිවෙනි ඍසි වූ නිර්වාණාභිමුඛ වූ සදැහැති පින්වත්නි, යදා පනසා අන්තර දායති තදා පඨමං අභිධම්ම පිටකං නස්සති. යම් කලෙක මේ ශාසනයේ අතුරුදහන් වන්නේද එදවසට අභිධර්ම පිටකයේම මුලින් නැසෙන බව ලෞතර බුදු වදන. තත්ථ සබ්බ පඨමං ප ဋ ාණ ප්‍රකරණං නස්සති. එයිද සියලු ප්‍රකරණයන් අතරින් සප්ත ප්‍රකරණයේ කෙලවරම තිබෙන උඩම තිබෙන ප්‍රකරණය මහා ප්‍රකරණය අනන්ත ණය සමන්නාගත ප ဋ ාණ මහා ප්‍රකරණයම නැසෙන බවයි බුදු වදන. ඒ නිසා යමක් මුලින් නැසෙනවා නම් පින්වත්නි, ඒ නැසෙන දෙය මුලින්ම ආරක්ෂා කර තිබීම ඔබෙත් මගෙත් යුතුයකම වෙනවා. ඒසා ගෞරවණීය අපේ මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩම කර සිටීම අතිශයින්ම වැදගත් කාරණාවක් වශයෙන් අපි දකිනවා. ඇතරම උන්වහන්සේලා මේ ධර්මදේශනා ශ්‍රවණය කිරීම වටින්නේ ඇයි? පින්වත්නි, ගිහි පින්වතුන් 1000ක් මේ විදිහට බණ ඇසුවත් ඒ අයගෙන් මේ ධර්ම ප්‍රචාරණය වෙනවට වඩා එක හාමුදුරුව නමක් නිර්මාණය වුණොතින් ඒ හාමුදුරුවන්ගෙන් මේ රටට ලෝකයට වෙන සේවාව ධර්ම ප්‍රචාරණය අතිමහත් නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ගෞරවනීය මහා සංඝරත්නයට දේශනාව අවසාන වන තෙක් වැඩ ඉඳලා මේ ධර්ම කරුණු ඉගෙනගෙන ජීවිතයට ගලපා ගන්න හැටියට. ඉතින් පින්වත්නි, සාදුකාරයක් පවත්වලා අපේ සම්පූජනීය මහා සංඝරත්නය අපි වඩා හිඳුවාගෙන මේ උත්තරීතර ධර්මපරියාය සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ඔබ සියලු දෙනාම අද සූදානම් වන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ හද මඩලේ පැන නැගුණු නිවන් දකින්නට සත්වයාට අත්‍යවශ්‍ය කරන ධර්මපරියාය. පින්වත්නි, අපේ නායක හාමුදුරුවනේ පහුගිය දවසක මම සරණමාලී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරගන්න වැඩම කළා. ඇතරම මේ තූපාරාම පින්කම සංවිධානය කටයුතු කරගන්න ආපු වෙලාවක මීට මාසයකට උඩදී මම මේ වැඩපු වෙලාවේ මට හරියට හිතට සතුටක් දැනුණා නායක හාමුදුරුවනේ. මම සරණමාලී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කළා. නායක හාමුදුරුව මුණ ගැහෙන්න ආවාසගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නකොට තරුණ භික්ෂුන් වහන්සේලා කීප නමක් වැඩම කළා. සෑ රජාණන් වහන්සේ වන්දනා කරගෙන වඩින ගම මම ඇහුවා උන්වහන්සේලාගෙන්, ඔබ උන්වහන්සේලා මාව දැකලා අනේ යන්න කිරිවත්තුළුවේ හාමුදුරුවෝ ඉන්නවා කියලා උන්වහන්සේලා ඉක්මනට ඇවිල්ලා වැඩම කළා. වන්දනා කළා, බොහොම ආදරයෙන් වන්දනා කළා. මම ඔබ වහන්සේලා කොහෙද? අපේ ස්වාමීන් වහන්සේ අපි භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. අභිධර්මයේ ඉගෙන ගන්නවා. අපේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා. පින්වත්නි, ඇත්තටම මට එදා යාන්තම් වගේ පපුවට වතුර ටිකක් ලේ ටිකක් කිනුවා. ඇයි හේතුව? පින්වත්නි, අපිට අපේ බුද්ධ ශාසනයේ තරුණ භික්ෂුන් වහන්සේලා පිළිබඳව මේ ලෝකයට ඇති වෙලා තියෙන වැරදි ප්‍රතිරූපයක්. තරුණ භික්ෂුන් වහන්සේලා කොච්චර හොඳද කියන එක මට එදා පහක් වුණේ පින්වත්නි. දැන් පසුගිය දිනවල අර සමහර ස්වාමීන් වහන්සේලා පිරිසක්, අපි දන්නේ නැහැ කවුද කියලා, මත් කුඩු වගේක් ගෙනල්ලා අහුවෙලා බොහෝ පිරිසක් අපේ ස්වාමීන් වහන්සේලාට බැනවදින තත්ත්වයටපත් වුණා. හැබැයි පින්වත්නි, මේ වගේ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා කියන එක දැනුණාම අපෙන් පස්සේ අපේ නායක හාමුදුරුවනේ මේ කටයුත්ත කරගෙන යන්න කල්යාණ මිත්‍ර මගේ සහෝදර පොඩි හාමුදුරුවෝ ටිකට මේ බැටන් එක අතට බාර දෙන්න පුළුවන් කියලා දැනුණාම නායක හාමුදුරුවනේ එදා මගේ දෙන්නතර කඳුලක් වැටුනේ
නිරායාසයෙන් එස අපේ පොඩි හාමුදුරුවෝ හරිම පින්වන්තයි ඔබ වහන්සේලා මේ ප ဋ ාණ දේශනාව අධ්‍යයනය කරනවා කියන්නේ මේ බුද්ධ ශාසනය පාළු වෙන්නේ නැහැ මගේ පොඩි හාමුදුරුවනේ අපේ නායක හාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා මට වඩා අවස්වලින් බොහොම වැඩිමහල් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයේ මැද්ද මේ විදිහට බණ ටිකක් කියන්න ලැබීම නායක හාමුදුරුවනේ පුදුම සතුටු සහගත සිදුවීමක් ඉතින් ඔබ වහන්සේලා මම මෙතෙන්ට වැඩම කළා ටික වෙලාවකට කලින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් කිව්වේ අපේ හාමුදුරනේ මම ඊයේත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. ඉතින් අපේ නායක හාමුදුරනේ මම විහාරස්ථාන හැම දවසකම අපේ හාමුදුරනේ හවස් වරුවේ මම ගමක පන්සලක බණක්. මේ ලංකාවේ නොගිය පන්සල් තියෙනවා නම් ඒ ටිකයි. අවුරුදු 3යි මාස 8ක් විතර කාලයක් ඇතුළත මම ලංකාවේ හැම ප්‍රදේශයකම හැම ගමකම බණක් කියන්න වැඩම කළා තියෙනවා. ඒ වැඩම කළේම මේ ප ဋ ාණ ධර්මයේ ව්‍යාප්ත කිරීමේ බොහෝම අවංක වුමනාව ඇති නිසා අපේ හාමුදුරනේ කිසි කෙනෙක් නොදන්න කිව යුතු කතාවක් තියෙනවා. පළවෙනි අවුරුද්ද බදුල්ල කන්ද කැටේ ඉඳලා බස් එකේ හැමදාම රාත්‍රී 11ට කොළඹ වඩිනවා. සීට් එකේ වකුටු වෙලා නිදාගෙන නායක හාමුදුරනේ කොන්ද ඇද වුණා. ඒ කොන්දට ප්‍රතිකාර කරන්න ගියාම සමහර අය ඒකේ වීඩියෝවක් සමාජ මාධ්‍ය පළ වෙලා ඇව්වා ඕවා සමාජ මාධ්‍ය දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. නායක හාමුදුරුවෝ අදටවත් කිසි කෙනෙක්ගෙන් රුපියලක් ඉල්ලගෙන නැහැ මට ප්‍රතිකාරයක් කරන්න. ඒ නිසා මම බොහොම සතුටින් මේ ධර්මචාරිකාවේ වඩින්නේ මගේ නිස්සරණ දයාසයෙන් මගේ එකම පැතුම මං අපවත් වෙනකොට මගේ ලංකාද්වීපේ අපේ හාමුදුරුවරු මේ ප ဋ ාණ ධර්මයේ කියමින් ප්‍රචාරණය කරමින් ප්‍රයෝජනයට ගනිමින් සෝවාන් සකදාගාමි ආදී කොට වූ අනාගාමි අරහත් ආදී උතුම් මාර්ගඵල ලබන්නට සුදුසුකම් ලබන පිරිසක් බිහි වේවා කියන එකම පැතුමයි මගේ හදවතේ තියෙන්නේ. දෙව් මිනිසුන්ට උපකාරී වන නිවන් දකින්නට හේතු වන හේතුඵල න්‍යාය ප්‍රකට වන උත්තරීතර ධර්මපරයාය වැළලී යන්නට නොදී අපි රැකගනිමු. ඒකේ බැටන් එක මම ඔය ඇත්තන්ට බාර දෙනවා. මම එක ඉල්ලීමක් කරනවා දේශනාවට පෙර ආතුවම. මොකක්ද? දැන් අම්මා මං බොහොම වයසයි. ඔයත් බලනවා ඇති මොකද්ද මේ හාමුදුරුවෝ කියන කතාව වයසයි කියලා. අම්මා හැමදාම බනට වැඩලා බාහිරින් ඔය ඇත්තන්ට මේ කය බොහොම හොඳට නිරෝගීව පෙනුනට දැන් බොහොම අබලං කයක් මට තියෙනවා. සමහර වෙලාවට පොඩි සුළං ධාරාවක් ආවත් හෙම්බිරිස්සාවක් හැදෙන මට්ටමට මගේ කයපත් වෙලා. හැබැයි මං අපේ හාමුදුරුවනේ මේක කියන්නේ කාගෙන්වත් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මට ඕනකම තියෙන්නේ මං මේ බැටන් එක ඔයාගේ අතට දෙනවා. මේක ප්‍රචාරය කරන්න මගේ අම්මා අප්පච්චි කියන එකම ඉල්ලීම මම මේ කරන්නේ. ඔබට මං එක ඉල්ලීමයි කරන්නේ. ඔබට පුළුවන් සමහර වෙලාවට ඔබේ ඥාතියෝ තාම ප ဋ ාණ පොතක් ලැබිලා නැහැ. සමහර වෙලාවට ඔබේ ඥාතියෝ හිත මිත්‍රාදී දුර ගම්වල ඉන්න මිනිසුන්ට ප ဋ ාණේ දන්නේ නැහැ. ඔබ ප ဋ ාණේ දැනගෙන ඔබ තනියම මේක භුක්ති විඳින්න එපා. ඔබ ඒකාන්තයෙන්ම අද ඉඳලා පටන් ගන්න සියලු දෙනාම එක දවසකට ඔබේ යටතේ 5 දෙනෙක් දැනුවත් කරන වැඩපිළිවෙල කරන්න. එතකොට අරියදස්සන හාමුදුරුවෝ අවුරුදු 3යි මාස ගාණක් දාන්නේ බඩට නිසිලෙස නොවලඳා රැයකට නිින්ද නිසිලෙස නොලබා පින්වත්නි මම මේ ධර්මචාරිකාවේ ගියේ මගේ එකම අරමුණ මේ සද්ධර්මයේ ව්‍යාප්ත කිරීම රැක ගැනීම. මං මේ බැටන් එක අද ඔබේ අතට බාර දෙනවා. මේක ටික කරපු අම්මලා මෙතන ඉන්නව ගොඩක් අය. හැබැයි අද විශාල පිරිසක් මේ අතුරු සිදුරු නැතුව මේක පිරිච්ච නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මෙතන අහන් ඉන්න ඔබට නිවන් දකින්නට මේ මගේ බණපදයේ උපකාර වෙනවා නම් මේක අහලා නිස්කලංකව ඉන්න එපා. හෙට උදේ ඉඳලා පටන් ගන්න. දවසකට 5 දිනක් ඔබේ ඥාති හිත මිත්‍රාදී බස් එකක ගියත් ප ဋ ාණ පොතක් අතේ තියාගෙන ඉඳලා හිතවත් කෙනෙක් මුණ ගැහුණාම මෙන්න මේ උත්තරීතර ධර්මය අහන්නක්ක සජ්ජායනා කරන්න නංගි මල්ලි අම්මේ තාත්තේ මේක කියන්න මේකේ ප්‍රයෝජනේ ලෞකිකවද ලෝකෝත්තරවද තිබෙනවා. ඔබට මේකේ කවදාවත් අවඩක් වෙන්නේ නැහැ කියලා මේ උත්තරීතර ධර්මපරයාය බෙදා හැරීමේ වගකීම ධර්ම ප්‍රචාරණය කරන්නට බුදුරජාණන් වහන්සේ කියන එක භික්ෂුන් වහන්සේලා දෙනමක් එක මගකවත් වඩින්න එපා කියලා ධර්ම ප්‍රචාරණය. එහෙනම් මම ඔබට එක ඉල්ලීමක් කරනවා. අපේ පොඩි හාමුදුරුවෝට ඒ වගකීම ගන්න බව මට මූණු වලින් පේනවා. අපේ නායක හාමුදුරුවනේ ඒ වගකීමත් ගිහියැත්තන්ගේ වගකීමත් එස්සියල්ල ඉටු වෙනකොට මේ බුද්ධ ශාසනය ස්ථාවරයි. ඒසා අපේ තරුණ හාමුදුරුවෝ හැම නමකටම මම කියනවා අපේ හාමුදුරුවනේ මගේ මේ කම්පියුටරේ තියෙන ස්ලයිඩ් ටික ඔක්කොම දෙන්නම් මම ඔබ වහන්සේලාට.
දැනටත් අපේ වාද්දුවේ පොඩි හාමුදුරුවෝ වැඩලා ඉන්නවා. උන්වහන්සේත් ඉල්ලුවා අපේ හාමුදුරුවනේ ධර්ම දේශනා කරන්න මට මේ ටික දෙන්න කියලා. මං කිව්වා අපේ පොඩි හාමුදුරුවනේ මෙන්න ගුරු මුස්ටි නෑ මේ සියල්ලම ඔබ වහන්සේ උගන්වන්න අද ඉඳලා ලැප් එකක් ගන්න අරගෙන ප්‍රොජෙක්ටරයක් අරගෙන මේ කටයුතු කරන්න කියලා. අපේ හාමුදුරුවනේ පහුගිය දවසක මේ ලැප්ටොප් එක සහිත වීඩියෝවත් සමාජ මාධ්‍ය සංසරණය වුණා. තරුණයෝ මට බැනලා තියෙන මොකද්ද? ගේමින් සාදු කියලා. මොකද මේ ලැප් එක ගේමින් ලු. අනේ හාමුදුරුවනේ මං එකක්වත් දන්නේ ඔය මගේ වීඩියෝ පළ කරන නිර්වාණ ద్వාර කියලා YouTube channel එකක් තියෙනවා. අන්න ඒකේ වැඩ කරන ඒ අධ්‍යක්ෂිකාවයි තරුණ පුතයි. ඒගොල්ලෝ මේ කම්පියුටර් තාක්ෂණේ මන් දන්නවා හොඳට ඒගොල්ලෝ. මට මේවා මෙලෝ හසරක් තේරෙන්නේ මට තේරෙන්නේ මේක ටයිප් කරන්න තේරෙනවා මිනිස්සුන්ට කියලා දෙන්න තේරෙනවා. ඒ සාහාමුදුරනේ මේ ටික ටයිප් කරන්නේ මම වෙන කෙනෙකුට කරන්න බැරි නිසා මම මේක කරගෙන ඇවිල්ලි වෙලා මිනිස්සුන්ට කියලා දෙනවා. ඒකේ දාලා තියෙනවා මේ ලැප් එක දැකලා මේ පරිගණකය දැකලා ගේමින් සාදු සම්මා ගේමින් කියලා තමයි දාලා තියෙන්නේ. හැබැයි මම එකම එක ගේම් එකක් ප්ලේ කරනවා. මොකද්ද? මගේ අම්මලාට, මගේ තාත්තලාට, මගේ පොඩි හාමුදුරුවන්ට, මගේ සහෝදර සිල් මෑණිවරුන්ට සතර අපායට වැටෙන්න දෙන්නේ නැති ගේම මම ප්ලේ කරනවා අපේ හාමුදුරුවනේ. එහෙම නැතුව අපිට කුඩාරියෙන් සෙල්ලම් කරන්න බුදුහාමුදුරුවෝ තහනම් කළා තියෙනවා. විශාලරියෙන් සෙල්ලම් කරන්න බෑ. දාදු කෙලින්න බෑ. ඊතල අරගෙන කෙලින්න බෑ. කුකුල්ලු කොටවන්න බෑ. හරක් පොර දාන්න බෑ. ඒවත් තහනම් ක්‍රීඩා හැටියට වදාarලා තියෙනවා. මේ ගේමින් ලැප් එකකින් වර්තමානයේ කරන ගේමින් මන් දන්නෙත් නෑ, කරන්නෙත් නෑ, මට ඕනත් නෑ. අපේ නායක හාමුදුරුවනේ අපිට තරම් බයින වෙන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා නත්හි ලෝකේ අනින්දිතෝ මේ ලෝකේ නිന്ദා නොලබපු කිසි කෙනෙක් නැහැ. සතුටින් උපේක්ෂාවෙන් හිනාමුසු මුහුණෙන් බාරගෙන බැන්නා වූ සියලු දෙනාටම ප ဋ ාණ ධර්මයේ වහවහ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරමු. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං. මොකද තේරුම? විචිත්තං අති ගම්භීරං අනන්තං ණය මණ්ඩිතං. විචිත්තං කියන අපේ හාමුදුරනේ විචිත්‍ර වූ. ඒ වගේම අති ගම්භීරං කියන අතිශයින් ශ්‍රේෂ්ඨ වූ. මේ පද දෙක බලන්න තිරේ ඔබට පේනවා. විචිත්තං කියනකොට අවසානයේ බිඳුව එනවා. අති ගම්භීරං කියනකොට මුලට එන්නේ අයන්න. මේ දෙකේ තියෙන බිඳුවයි අයන්නයි එකතු වෙලයි නායක හාමුදුරුවනේ මේකේ මයන්න හැදින්නේ. දැන් තිරේ බලා ගන්නට පුළුවන්කම ලැබෙයි. විචිත්තං කියනකොට අවසානයේ එන බිඳුව නැත්නම් ඊළඟට අතිගම්භීරං කියනකොට මුලට එන අයන්න බිඳුව සහ අයන්න එකතු වෙලා මොකද්ද හැදෙන්නේ? මයන්න සෑදෙනවා. එතකොට කොහොමද කියවෙන්නේ? හැමෝම කියන්නේ විචිත්ත මතිගම්භීර. ඊළඟට අතිගම්භීරං කියන පදෙත් අනන්තං කියන පදෙත් අපේ හාමුදුරුවනේ අර විදියටම බිඳුව සහ අයන්න එනවා. බිඳුව සහ අයන්න එකතු වීමෙන් මයන්න හැදෙන ඒ අනුව කියන මොකද්ද? මනන්ත ණය මණ්ඩිතං. පදෙන් පදේ තේරුම් බලමු. විචිත්තං විචිත්‍ර වූ. අතිගම්භීරං අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ. මේකට අර්ථයක් දුන්න අපේ හාමුදුරනේ අතිගම්භීරං කියනකොටම අපේ කට්ටිය හැම කෙනෙක්ම පිළිගන්න පටන් ගෙන තිබුණා අතිශයින් ගැඹුරු කියලා. ගම්භීර කියන්නේ ගැඹුරු නෙමෙයි. මොනවාද? අතිශයින් ශ්‍රේෂ්ඨ වූ කියන අර්ථය. මොකටද ශ්‍රේෂ්ඨ? මේකේ තියෙන ධර්ම කරුණු සියල්ලම නිර්වාණාභිමුඛයි, නෛර්යානිකයි, ඍජුවම නිවනට උපකාරී. ඒ නිසා තමයි මේකට ශ්‍රේෂ්ඨයි කියන්නේ. මේ බලන්න ලස්සන මලක් පිපිලා තියෙනවා විචිත්‍ර. හැබැයි ඒක තියෙන්නේ ගම් ඉවුරක ඇල කණ්ඩියක. ඒකට කවුරුත් පාත් වෙයිද නිලන්න? නෑ. ඇයි? වැටුනොත් මැරෙනවා. ඒ නිසා කවුරුත් යොමු වෙන්නේ නෑ. ඒ වගේ කොච්චර ලස්සන ධර්මයක් වුණත් මේක ගැඹුරුයි, මේක දෙයියන්ට පමණයි, මේක ඉගෙන ගන්න බෑ අපිට, මේක හරි අමාරුයි කියලා මතයක් හදලා තිබුණ නිසා නායක හාමුදුරුවනේ කිසිම කෙනෙක් අත ගැහුවේ නෑ මේකට. දැන් මං අභිධර්මයේ උගන්වනවට වඩා මගේ නායක හාමුදුරුවනේ එකම එකයි උගන්වන්නේ අභිධර්මයේ රසවත් කරන එක විතරයි මම කරන්නේ. මම රසකාරකෙක්. ඔබට රස දෙන්නෙක්. රසකල් අභිධර්මයේ ඉගෙනුවාම මෙතන ඉන්න වයසක තරුණ බාල මහලු අනුරාධපුරේ කොළඹ ත්‍රිකුණාමලේ ඔක්කොටම තේරෙනවා.
දැන් ඉස්සර තේරුනේ කොළඹ පොස් නෝනලට විතරයි. දැන් පොස් පුෂ් ඔක්කොටම තේරෙනවා. තේරුණානේ? එහෙම ભેදයක් නැහැ. කොළඹද බදුල්ලේද ත්‍රිකුණාමලේද දැන් පහුගිය දවසක බෞද්ධ රූපවාහිනී බණක් ඉවර කරලා එළියට බහිනකොට හාමුදුරුවනේ බෞද්ධ රූපවාහිනියේ හක් පිමින්න ආපු තරුණ දරුවෝ දෙන්නේ මට හිතෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුතාලා දෙන්නේ මම දැකපු ගමන් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා කියනවා අපේ හාමුදුරුවනේ අපි ට්‍රින්කෝ ඒ වුණාට අහන්නේ ඔබ වහන්සේගේ බණ මට මතක් වුණේ අර FM නාලිකාව වගේ අපි අහන්නේ කියලා කියන්නේ අපි අහන්නේ ඔබ වහන්සේගේ බණමයි ඈ එතකොට මතක තියාගන්න ඕනේ අපි අහන්නේ ඔබ වහන්සේගේ බණමයි කියලා ඉවරලා එය ඇත්තද බොරුද කියන්නේ ඇත්තෝ කියනවා අපේ හාමුදුරනේ ළඟදී මලගයක් තිබුණා මලගෙදර දාලා තිබුණ මලගෙදරදී අපි දැම්මේ අපේ ෆෝන් එකෙන් දැම්ම ඔබ වහන්සේ අර කියන්නේ බුද්ධ පූජාවට මස් මාංශ තිබීම ගැන කාරණාවක් ආන් එක හාමුදුරනේ අපි දාලා සියලු දෙනාම අහගෙන බොහොම සතුටින් ඇහුවා වදිනවා හාමුදුරනේ කනේ පතුලටම කීවා ඔන්න තරුණයෝ කියන කතා දැන් සමහරු කියනෝනේ තරුණයෝ බණ අහන්නේ නැහැ කියලා තේරුණා නේද මේ ළඟදී දවසක කතා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් එතුමියගේ දුව එතුමියගේ පුතා තරුණ දරුවෝ සියලු දෙනාම ප ဋ ාණ ධර්මයේ ප්‍රයෝජනෙට ගනිමින් ජීවිතයට ගලප ගන්න දරුවෝ ඒ සමතක තියාගන්න මේ තරුණද බාලද මහලුද නෑ නිවනට උපකාර වෙනවා නම් හරිනම් රසය තේරෙනවා නම් ඇත්ත වැටහෙනවා නම් කිසි කෙනෙක් මේ ධර්මයෙන් ඈත් වෙන්නේ නෑ මගේ අම්මා අප්පච්චි එස අපේ නායක හාමුදුරනේ ලස්සන ධර්ම පරයායක් විචිත්තං අතිගම්භීරං අතිශය ශ්‍රේෂ්ඨයි ඊට පස්සේ අනන්තං ණය මණ්ඩිතං අනන්ත වූ න්‍යායංගෙන් ප්‍රතිමණ්ඩිත වූ අනන්ත වූ න්‍යායංගෙන් ප්‍රතිමණ්ඩිතයි ඒ කියන්නේ it has multiple theorems ඒක තියෙනවා ගොඩක් theory සිද්ධාන්ත වැඩි අනන්ත ණයෙන් සමන්නාගතයි එතකොට මොකද වෙන්නේ අනන්ත ණය සමන්නාගත නම් මොකද වෙන්නේ හේතු ප්‍රත්‍ය තියෙන එක නෙමෙයි ආරම්මන ප්‍රත්‍ය විදිය ආරම්මන ප්‍රත්‍ය විදියට වඩා අධිපති ප්‍රත්‍ය වෙනස් ඒ වගේම හේතු ප්‍රත්‍ය විසර්ජනාවාර 9යි එකකට වඩා දෙක වෙනස් දෙකට වඩා තුන වෙනස් තුනට වඩා හතර වෙනස් ආරම්මන ප්‍රත්‍ය විසර්ජනාවාර 10යි එකට වඩා දෙක වෙනස් දෙකට වඩා තුන වෙනස් තුනට වඩා හතර වෙනස් හතරට වඩා පහ වෙනස් පින්වත්නි මේ විදියේ පුදුම වෙනස්කම් තිබෙන පරියායන් රසක් පින්වත් අපේ නායක හාමුදුරනේ මේ ප ဋ ාණ දේශනා අභිධර්ම දේශනා ඉගෙන ගන්න කාලේ මම අකුරැස්ස ආරණ සේනාසනේ අවසරයි ඉලුකේගමේ අත්තදසි ලොකු ස්වාමීන් වහන්සේ යටතේ අවසරයි දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ යටතේ මේ ධර්මයේ අධ්‍යයනය කරන කාලේ අපේ පින්වත් නායක හාමුදුරනේ රැයට නිින්ද යන්නේ නැහැ. ඇයි? ඒ තරම් ප්‍රීතියක් හදවතේ තියෙනවා. මේ පින්වතුනුත් එහෙමයි. මේ ධර්මයේ ඉගෙන ගන්න ආසාව ඇති කරගත්තාම මේකට ඇබ්බැහි වෙනවා. ඉතින් බොහෝ දෙනා කියනවා අපේ හාමුදුරනේ අපි දැන් ප ဋ ාණයට ඇබ්බැහි වුණු පිරිසක්. හොඳද නරකද? හොඳට හොඳයිනේ. හොඳ දෙයට ඇබ්බැහි වීම හොඳයිනේ. පින්වත්නි නිර්වාණ අභිමුඛයි කියලා මම ඔබ ආමන්ත්‍රණය කළේ ඒකයි. නිවන අභියස ඉදින නිවන සොයන නිර්වාණ රසකාමී පුණ්‍යවන්ත පිරිසක් ඔබ. ඒක සතුටටපත් වෙන්න සාදුකාරයක් පවත්වලා. ප ဋ ාණං සම්ම සන්තස්ස පඨමං බෝධිපල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං රුවන්ගේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ රුවන් බඳු වූ ධර්මයේ මෙනෙහි කළා. මෙනෙහි කරනකොට ප ဋ ාණ ධර්මයේ මෙනෙහි කරද්දී ඒ භාග්‍යවත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී දේහෙන් නික්මෙන්නට පටන් ගත්ත මොනවද? සවනක් ඝන රශ්මි මාලාව අන්න එක කිව්වේ ප ဋ ාණං සම්ම සන්තස්ස ප ဋ ාණය සම්මර්ෂණය කරන්නා වූ විමලාමිත බුද්ධියා පදේ දෙකට කරනවා විමල අමිත බුද්ධියා විමල කියන්නේ කෙලස් මල දුරු කළ මල කියන්නේ මොනවද කෙලස්නේ නේද මල කෙලස් මල දුරු කළ විමල අමිත මිත කියන්නේ ප්‍රමාණයටනේ අමිත කියන්නේ මොකද්ද අමිත කියන්නේ අප්‍රමාණ. දැන් සමහර අය ඉන්නෝනේ අමිත බාණි. අමිත බාණි කියන්නේ කතා කරන ඉවරයක් නෑ. චැටර් බොක්ස්. මිත බාණි කියන්නේ ප්‍රමාණයටයි කතා කරන්නේ. මිත බාණි කියන්නේ ඕනට වඩා කතා කරන්නේ. අමිත බාණි වුණොත් හොඳටම කතා කරනවා. හරිද? අමිත අප්‍රමාණ බුද්ධියා බුද්ධියකින් යුතු මොනවාද? බුද්ධියකින් යුතු. කවුද මේ?
බුදුරජාණන් වහන්සේ යස්ස දේහානික්ඛමින්සු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මුණා වූ සුභා චබ්බන්න රන්සියෝ සුභා කියලා කියන්නේ මොනවද? සුභා කියලා කියන්නේ සෝභාමත්තු, චබ්බන්න කියන්නේ වන්න, පාලියෙන් චබ්බන්න කියලා කියනවා. ච කියන්නේ හයට, වන්න කියන්නේ පාට, වර්ණ හයකින් යුතු නේ. මොනවද වර්ණ හය? නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච පබස්සරා. බෞද්ධ කොටි පාට කීයක් තියෙනවද? පාට 6යි. මොනවද පාට 6? නිල්, කහ, රතු, සුදු. ඊට පස්සේ බොහෝ ළමයි කියන්නේ දහම් පාසල් ළමයි කියන්නේ මොනවද? තැඹිලි. මොනවද කියන්නේ? තැඹිලි පාට කියලා. දැන් ළමයිගෙන් මම දහම් පාසල් වල වැඩසටහන් කරනකොට බෞද්ධ කොටියේ පාට ඇහුවාම මොකද්ද කියන්නේ? තැඹිලි. ඇයි ඒ? දරුවා ඉගෙනගෙන තියෙන්නේ තැඹිලි, දැකලා තියෙන්නේ තැඹිලි. අපේ නායක හාමුදුරුවනේ ඇත්තටම බෞද්ධ කොටියේ දැන් තියෙන්නේ වෙනස් වෙලා ඇවිල්ලා තැඹිලි පාට. ඇත්තටම තියෙන්න ඕන මොකද්ද? මදටිය පාට. හැබැයි බෞද්ධයෝ කිසිම කෙනෙක් නඩුවක් දාලා ඒක නිවැරදි කළා නෑ. ඒ නිසා දරුවෝ ඊළඟ පරම්පරාව කියන්නේ මොකද්ද? තැඹිලි කියලා කියන්නේ. දැන් මම අහුවම් බෞද්ධ කොටියේ පාට මොනවද කියලා. තැඹිලි කිව්වම මං කියනවා තැඹිලි නෙමෙයි පොල්. ඇයි? තැඹිලි පාට නෙමෙයි තියෙන්නේ මොකද්ද? මංජෙට්ටා මදටිය පාටයි තියෙන්න ඕන. නිල් පාට, පීතා කහ පාට, රතු පාට, සේතා සුදු පාට, මංජෙට්ටා මදටිය පාට, ඊට පස්සේ පබස්සරා සියලු වර්ණයන්ගේ එකතු පැහැය. එනම් මෙන්න මේ වර්ණ හයකින් යුතු බෞද්ධ කොටිය. ඇත්තටම මේ යන්නකෝ. දැන් පාසල් යන දරුවන්ගෙන් බෞද්ධ ආගමේ වුණාට පාසල ඉවර වෙලා යනකොට කියන ගාථාව ඇහුවොත් ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ. යෝ වදතං පවරෝ මනුජේසු. ඒකනේ හරි එක. එනකොට අපේ කට්ටිය කියන්නේ කොහොමද? යෝ වදතං පවරෝ මනුජේසු. ඒතොර වෙන අදහසක් කියන්නේ. හැබැයි හරි එක මොකද්ද? යෝ වදතං පවරෝ මනුජේසු. යෝ යමෙක් වදතං කියන්නේද? පවරෝ ශ්‍රේෂ්ඨ වූ මනුජේසු මනුස්සයින් අතර. මනුස්සයින් අතර යමෙක් ශ්‍රේෂ්ඨයයි කියයිද? සක්්‍ය මුනි භාගවා කතකිච්චෝ. සාක්‍යයන් අතර මුනීන්ද්‍ර වෙච්ච, භාග්‍යවත් වෙච්ච, කතකිච්ච හෙවත් කරන ලද කරණී ඇති හෙවත් සියලු ක්ලේශයෝ දුරු කරන ලද. ඕක මොනවද උපාසකම්මා? පහම් පූජා කරන ගාතාව අහන්න බලන්න ඔය ඇත්තන්ගේ පොඩි අයගෙන්. සමහර වෙලාවට අපේ පොඩි හාමුදුරුවන්ගෙන් අහන්න බලන්න. කියන්නේ මොකද්ද? ඝනසාරප්පදිත්තේන දීපේන තම ධංසිනා. ඕකනේ කියන්නේ. දැන් පහනට දැම්මේ පොල් තෙලට කපුරුද? ඝනසාර කියන්නේ කපුරුනේ. ඒතර පහනට දැම්මේ කපුරු. ගාතාව කියන්නේ පහනට දැම්මේ පොල් තෙල්. ගාතාව කියන්නේ බුදුහාමුදුරනේ අපි කපුරු දාලා පහනක් පත්තු කරනවා. බොරුමයි කියන්නේ. ඒතර නිවැරදි වෙන්න ඕන මොකද්ද? ගන්ධතේ ලප්පදිත්තේන. දැන් මම අද ගාතාවක් කිව්ව අලුත් එකක් ඇහුණානේ. මොකද්ද? ඝනතම තම ජාලං ධංස වායෝ මුනින්දෝ අධිගතවර ඥානාලෝක හේතු හිතස්ස සිවපටි ලබනත්තං චාපි දිබ්බක්ඛි ඥානං දස බල මුනිනෝහං දීප පූජං කරෝමි. මොකද්ද තේරුම? ඝනතම කියන්නේ මොකද්ද? තම කියන්නේ අන්ධකාරයනේ. ඝනතම කියන්නේ ඝනාන්ධකාරය. ඝනතම තම ජාලං. තම ජාලං කියන්නේ අන්ධකාර දැල, අඳුරු දැල. මොන දැලද? මෝහාන්ධකාර ජාලය. එහෙනම් මෝහාන්ධකාරය නැමැති අඳුරු දැල ඝනතම තම ජාලං දංශ නැසුවා වූ, ඉරල දැම්මා වූ වායෝ මුනින්දෝ. දංශ වායෝ මුනින්දෝ. කවුද? ඒ නසා දැම්මා වූ මුනීන්ද්‍ර වෙච්ච බුදුරජාණන් වහන්සේ. දංශ වායෝ මුනින්දෝ අධිගතවර. උන්වහන්සේ අධිගමනය කරන්නට යෙදුනා වූ අධිගතවර ඥානාලෝක. ඒ අධිගමනය කරගත්තා වූ ඥානාලෝකයට හිත වූ හේතු හිතස්ස සිවපටි ලබනත්තං. සිවපටි ලබනත්තං. මොකද්ද සිවපටි ලබනත්තං කියන්නේ? මොකද්ද සිව කියන්නේ? සිව කියලා කියන්නේ ශාන්තිය හෙවත් නිර්වාණය. සිවපටි ලබනත්තං. නිදා ගන්න අම්මලා ඇහැරිලා බණ අහන්න ඕන.
තේරෙනවනේ මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා නිදා ගන්න නම් තේරුමක් නැහැ නේද? ඒ නිසා ඇහැරලා බණ අහන්න අම්මලා නේද? දැන් එහෙනම් සිව පටිලබනත්තං කියන්නේ මොකද්ද? සිව හෙවත් නිර්වාණය ශාන්තිය පටිලබනත්තං ලැබීම සඳහා චාපි දිබ්බක්ඛි ඥානං මොකද්ද? අපි නිබ්බක් මොකද්ද? චාපි දිබ්බක්ඛි ඥානං දිබ්බ චක්කු ඥානය ලැබීම සඳහාද? දසබල මුනිනෝහං අහං මම දසබල මුනිනෝ දසබල මුනීන්ද්‍රයන් වහන්සේට දීප පූජං කරෝමි මේ පහන් පූජා කරමි. අදමයි නේද ඇහුවේ? අදමයි නේද ඇහුවේ? ඝන තම තම ජාලං ධංස වායෝ මුනින්දෝ අධිගත වර ඥානාලෝක හේතු හිතස්ස සිවපටි ලබනත්තං චාපි දිබ්බක්ඛි ඥානං දස බල මුනිනෝහං දීප පූජං කරෝමි. මේවා සමාජගත වෙන්න ඕන. නන්න මොකද වෙන්නේ? ගොඩක් අය දන්නේ දැන් සංඝයාට වඳින ගාතාව කියන බලන්න. සුපටිපන්නෝ නෙවෙයි. ඊට පස්සේ තව කියනවා මොකද්ද? සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලන්දං පස්සිතුං වන්දි. තුන් වරන් නෙමෙයි හතර වරන්. ඇයි? පස්සිතුං වන්දි තුන් වරන් කියන එක අපේ හාමුදුරනේ මේගොල්ලෝ කැඩුවා දෙයකට. මොකද්ද? පස්සිතුං වන්දි තුන් වරන් කියන. අදහස සම්පූර්ණයෙන් වැරදි. හරිද? රෝමනු ජේසු වගේ. ඇයි? යෝ වදතං පවරෝ මනුජේසු කියන එක පවරෝ කියන එකේ රෝ කෑල්ල කැඩුවා මොකද්ද? අනිත් පැත්තට දැම්මා රෝ මනුජේසු කියලා. අර්ථයන් සම්පූර්ණ වැරදි. තේරුණේ? කාමේසු මිච්ඡාචාරා කියන එකට කාමේස් මිච්ඡාචාරා කියනවා. නේ? ඒතර බෞද්ධයෝද මේ? මෙතන ඉන්නේ බෞද්ධයෝද? ඒ සමතක තියාගන්න මොකද්ද? බෞද්ධෝබේ අපේ හැදෙන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. නායක හාමුදුරුවනේ අපේ පොඩි හාමුදුරුවන්ට මෙන්න මේ වගකීම ගන්න වෙනවා. නැත්නම් මේ යන පැටර්න් එකට ගියොත් මේ තාලෙට ගියොත් මොකද වෙන්නේ? අපිට බුද්ධ ශාසනයක් ආයිතුරු වෙන්නේ නැහැ. එසා දැන් අපි තේරුම් ගමු. නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච පබස්සරා තං ලෝකනාථං සුගතං ඒ ලෝකනාථ වූ සුගතයන් වහන්සේටද ධම්මංච ජින සේවිතං ජින සේවිතං ධම්මංච බුදුරජාණන් වහන්සේ සේවනය කරන ලද ධර්මයටද සංඝං නිරංගනං සෙට්ඨං බොහෝ දෙනා ධර්ම ශ්‍රවණය කරන අතරතුර කීප දෙනෙක් කතාවක නිරත වෙලා ඉන්නවා මට පේනවා. පින්වත්නි ඔය ඇත්තෝ හොඳ අවධානයෙන් මේ පැත්ත බලාගෙන ඉන්නවනම් මම බොහොම ආසයි. වෙන කතා අතිරේක කතා නැතුව හැමෝම හොඳ අවධානයට එන්න. එතකොට තමයි ඔබට මේ ධර්ම දේශනාවේ ප්‍රයෝජනෙ හොඳටම ගන්න පුළුවන්. හැමෝම සාදුකාරයක් පවත්වන්න. නැවත සාදුකාරයක් පවත්වන්න. හොඳ අවධානයට එන්න. කරුණු ලියා ගන්න පුළුවන් අය කරුණු ලියා ගන්න සූදානම් වෙන්න. සංඝං නිරංගනං සෙට්ටං අංගන කියන්නේ කෙලෙස් වලට නිරංගන කියන්නේ මොනවද? කෙලෙස් රහිත. සෙට්ටං කියන්නේ අපච්චි ශ්‍රේෂ්ඨ වූ සංඝං කියන්නේ සංඝයාටද නමාමි සිරසාදරං සිරස නමා බොහොම ආදරයෙන් වන්දනා කරමි. ඊළඟට දැන් ඔන්න අපේ මූලික ගාථා ටික ඉවරයි. එතන කතා කරන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ ගැන කියලා වන්දනා කරනවා. ප ဋ ාණ දේශනාව ලෝකයට දේශනා කළ මගේ බුදුරජාණන් වහන්සේටද ඒ උත්තරීතර ධර්ම රත්නයටද ආර්ය මහා සංඝ රත්නයටද මාගේ নমස්කාර වේවා নমස්කාරය වේවා කියලා ඊළඟට තමයි ප ဋ ාණ දේශනාව පටන් ගන්න. සූවිසි ප්‍රත්‍ය 24ක් තියෙනවා. මේ ප්‍රත්‍ය 24 යම්මා ඉස්සෙල්ලම දක්වන්නේ උද්දේශපාලිය. මොකද අපේ නායක හාමුදුරනේ උද්දේශපාලියයි මුලින්ම කියන්නේ. උද්දේශපාලිය කියන්නේ කැටියෙන් කියන වාරය. මේ බලන්න. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ ඔය ආදි වශයෙන්. අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය පුරේජාත පච්චාජාත ආසේවන කම්ම විපාක ආහාර ඉන්ද්‍රිය ඥාන මග්ග සම්පයුත් තිප්පයුත් අත්ති නත්ති විගත අවිගත. මේක වැඩිද? ආදී වශයෙන් ප්‍රත්‍ය 24ක් තියෙනවා. මේ ප්‍රත්‍ය 24 නම් ටික විතරක් මුලින් කියන ටිකට කියන මොකද්ද? පච්චය උද්දේශ වාරය. එනම් ලියා ගන්න. ප්‍රත්‍ය උද්දේශ වාරය. නොදන්න අය ඕන කෙනෙක් ලියා ගන්න. මේ නම් ටික විතරක් කියවෙන කොටසට කියනවා මොකද්ද? කෙටියෙන් කියවෙන කොටසට කියනවා ප්‍රත්‍ය උද්දේශ වාරය. ඊළඟට
ධර්ම වන්දනා පොතේ අපේ පොඩි හාමුදුරනේ පටන් ගන්න ඊළඟට මෙන්න බලන්න ඔබ වහන්සේලාගේ ප ဋ ාණ ධර්ම වන්දනා පොතේ දැන් තිරේ දිස් වෙනවා නිද්දේශ පාළිය පටන් ගන්නවා. කොහමද පටන් ගන්න? අර ප්‍රත්‍ය 24 නම් ටික කෙටියෙන් කියලා ඉවරුණාට පස්සේ පොඩි හාමුදුරනේ පටන් ගන්නවා මොකද්ද? හේතුපච්චයෝති. ඔහොම පටන් ගන්නවා. හොඳට බලන්න. හේතුපච්චයෝති කියලා පටන්ගෙන අන්තිමට අවිගත පච්චයෝති කියන එකේ යන් රූපන් නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච තං සම්පයුත්ත කාණංච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ දක්වා සම්පූර්ණ කොටසට තමයි කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? පච්චය නිද්දේශ පාළිය නැත්නම් නිද්දේශ වාරය. හරිනේ? දැන් ඔන්න මම නැවත කියනවා උද්දේශ වාරය කිව්වේ මොකද්ද? ප්‍රත්‍ය ටිකේ නම් ටික විතරක් කෙටියෙන් කියන එක. නිද්දේශ පාළිය කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය තරමක් විස්තර කරනවා මේ තරමක්. හේතුපච්චයෝති හේතු සම්පයුත්ත කාණං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. ඔන්න ඔතන ඉඳලා අපේ හාමුදුරුවනේ අපේ අම්මලා ඔතන ඉඳලා කොතන දක්වාද? පොතේ අවසානයේ මොකද්ද? අවිගත පච්චයෝති කියන ප්‍රත්‍ය අන්තිම දක්වා සියල්ලටම කියන මොකක් කියලාද? හැමෝම කියන්නේ ප්‍රත්‍ය නිද්දේශ පාළිය. බොහොම පැහැදිලි. දැන් එහෙනම් ඔන්න අමාරුයි කියලා හිතන්න එපා. මේ ධර්මපරයය බොහොම ලේසි. අමාරුයි කියලා හිතපු නිසා අමාරු වෙලා තියෙනවා. දැන් ඔබට බොහොම ලේසියෙන් කියලා දෙන්නයි මං හදන්නේ. අද මම ප්‍රත්‍ය 24න් අතරම උත්සාහය තිබුණේ 24ම කියලා දෙන්න. අපි කාල වේලා අනුව බලමු, උපරිම උත්සාහයක් දරමු. පළවෙනි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය. සටහන් කරගන්න හේතු ප්‍රත්‍ය. මේ හේතු ප්‍රත්‍ය කියන එකේ මොකද්ද තේරුම? මූල භාවයෙන් උපකාරක ධර්මය. ලියා ගන්න. හේතු ප්‍රත්‍ය කියන්නේ මූල භාවයෙන් උපකාරක ධර්මය. දැන් මොකද්ද මූල භාවයෙන් කියන්නේ? හැමෝම බලන්න. බෝඩ් එක දිහා බැලුවොත් ඔබට පෙනේ. බෝඩ් එකේ පේනවා ඔබට මොකද්ද? ගහක්. ගහක තියෙනවා මුල් ටිකක්. මේ මුල් ටික බැහැලා තියෙන මොකක් ඇතුළේද? හැමෝම කියන්නේ. සාමීන් වහන්සේලා ගිහියත් හැමෝම කතා කළා නම් බොහොම හොඳයි. මොකද්ද? මේ ගහේ මුල් ටික බැහැලා තියෙන්නේ මොකක් ඇතුළේද? පොළව ඇතුලේ. පොළව ඇතුලේ බැස්සහම මුල් ටික මොකද වෙන්නේ පොඩි හාමුදුරුවනේ? ආන්න ගහේ මුල් ටික පොළව තදින් අල්ල ගන්න. පොළව තදින් අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? කන්දට අතු ඉතිවලට ශක්තිය ලැබෙනවා. එහෙනම් අන්න ඒ වගේ මේ ගසේ මුල් පොළව තුල බැස පොළව තදින් අල්ලා ගැනීම නිසා කඳ කොළ අතු ආදියට ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරන්නේ යම්සේද අන්න එසේම ඒ සිතටත් එවැගේම චෛතසිකයන්ටත් සිත සමග උපදින රූපයන්ටත් එම සිත ඇතුලේ තිබෙනා වූ මොනවාද හේතු ටික ගහක මුල් වගේ උපකාර වෙනවා. හොඳයි. දැන් මන් දිහා බලන්න. ඔබට මේක අමාරුයි කියලා හිතන්න එපා. මෙන්න ගහක් තියෙනවා, ගහේ මුල් තියෙනවා. මුල් ටික පොළව ඇතුලේ බැහැලා හයියෙන් අල්ල ගන්න නිසා ගහට ශක්තිය සපයනවා. ඒ වගේම හිත ඇතුලේ මුල් ටිකක් තියෙන මොනවාද? ඔය ලෝභ, දේශ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ කියන මුල්. ඒවට කියන මොනවාද? හේතු. ඒවට කියන හේතු. මේ මුල් ටික පොළව ඇතුලේ බැහැලා පොළව තදින් අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? පොළව තදින් අල්ලගත්ත නිසා ගහේ කඳට ස්ථීරව පිහිටා සිටීමට මොකද සපයන්නේ? ශක්තිය සපයනවා. ස්ථීරව පිහිටා සිටීමට ශක්තිය සපයනවා. එහෙනම් මේ බලන්න. හේතු ධර්මය 6 දෙනෙක් ගැන උගන්වනවා. මොනවද හේතු ධර්ම 6? ලෝභ, දේශ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ කියලා හේතු 6ක් එනවා. දැන් ඔන්න ඔය ටික තමයි අපිට කුසල සිත් ඇති කරන්නේ අකුසල සිත් ඇති කරන්නේ. හරිනේ? හොඳයි. අපි දැන් මේ ඉස්සරහම ඉන්න උපාසකම්මට ලෝභ සිතක් ඇති වුණා කියන. මොකද ඇති වෙන්නේ? ලෝභ සිතක්. ඔය ලෝභ සිතේ තියෙනවා මොකද්ද? මෝහයයි ලෝභයයි කියලා හේතු දෙකක් තියෙනවා. උපමාවක් ගන්න. කේක් කෑල්ලක් කන්න ආසාවක් ඇති වෙලා. ලෝභ සිත. කේක් කෑල්ල ඇත්ත වහනවා මෝහයෙන්. ඇලෙනවා ලෝභයෙන්. මොකද්ද කේක් කෑල්ලේ තියෙන ඇත්ත? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාෂ්ටක රූප කලාප මිටියක් තියෙනවා. දැන් ඇත්ත මොකද්ද? සුද්ධාෂ්ටක රූප කලාප මිටියක්. පෙන්වන්නේ මොකද්ද? කේක් කෑල්ල. ඒකට කියන්නේ මොකද්ද? අරමුණේ ඇත්ත මෝහ කරන මෝහ. ඇත්ත වැහුවහම කියන්නේ ලෝභෙන් ඇලෙනවා. තේරෙනවද? මෝහෙන් මුලා වුණාම ලෝභෙන් ඇලෙනවා. කසාද බඳපු කට්ටිය අතුස්සන්න බලන්න.
විවාහ වෙච්ච කටිය අතුසන්. ඔබට උනේත් ඔය ටික තමයි. මොකද්ද? මෝහෙන් මුලා වුණා, ලෝභෙන් ඇලුනා. දැන් ඉතින් මොකද වෙන්නේ? ගැලවෙන්න බෑ. ඒ සමතක තියාගන්න. යම් සිතක් ඇතුලේ තියෙනවා නම් හේතු, ඒ හේතු ටික මොකක් ඇතුලේද බහින්නේ? අරමුණ ඇතුලේ බහිනවා. කේක් කෑල්ල කියන අරමුණ ඇතුලේ බහැලා මෝහෙන් මුලා වෙනවා, ලෝභෙන් ඇලෙනවා. ලෝභෙන් මෝහෙන් කකින් අල්ලගත්තාම අරමුණ අතෑරෙන්නේ නැහැ. ඒ උපදින සිත් මොකද වෙන්නේ? ස්ථීරව පවතිනවා. අහන්න. නිවන් දකින්න ඕන කට්ටිය අත උස්සන්න. ඔක්කොටම ඕන නේ. ඔක්කොටම නිවන් දකින්න ඕන. ඕනේ කියලා හැමෝටම නිවන් දකින්න පුළුවන්ද? කියන්නේ. දැන් හැමදෙනාම ওই නිවන් ඕනේ කියලා පතනවා. පතන හැම කෙනාටම නිවන ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඇයි? කියන්නේ. හිතන දේ වෙන්නේ නැහැ. ඈ? හිතන දේ වෙන්නේ නැද්ද? නෑ. හිතන දේ වෙන්න නම් හිතලා කරන්න ඕන. කරන්නේ කොහොමද? හිතන්න ඕන, හරි විදියට කරන්න ඕන. දැන් මේ මොකද්ද හරි විදිය? පින්වත්නි, හරි විදිය තමයි නිවන් දකින්නකොට පිළිවෙල දැනගෙන ඒ පිළිවෙලේ යන්න ඕන. මොකද්ද පිළිවෙල? ඉස්සෙල්ලම සෝවාන් වෙන්න ඕන, දෙක සකදාගාමි වෙන්න ඕන, තුන අනාගාමි වෙන්න ඕන, හතර අරිහත් වෙන්න ඕන. පසේ බුදු වුණත් යන පිළිවෙල ඕක. මොකද්ද පසේ බුදු ඒ පුද්ගලයන්ගේ වෙනස මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලම ලබන්නේ එකම ළඟ චිත්ත වීති කිහිපයක, එකම ආසනයක ඉඳගෙන. හැබැයි ශ්‍රාවකෙක් රහත් වෙන කෙනෙක් මේ ජීවිතේ සෝවාන් වෙලා මේ ජීවිතේම සකදාගාමි අනාගාමි අරහත් වෙන්නත් පුළුවන්. තව කෙනෙක් මේ ජීවිතේ සෝවාන් වෙලා පස්සේ ජීවිතවල සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒක වෙනසක් තියෙනවා. දැන් කොහොම වුණත් මේ මාර්ගඵල හතරම ලබන්න ඕනද නැද්ද? ලබන්න ඕන. පින්වත්නි, ඒකේ පළවෙනි එක සෝවාන් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද්ද දුරු කරන්න ඕන? සක්කාය දිට්ඨිය දුරු කරන්න. මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයක් ඇති තැනක ඒක මම කියලා ගන්න එක, මගේ කියලා ගන්න එක, මගේ ආත්මය කියලා රැවටෙන එක, සත්වයේ පුද්ගලයෙක් කියලා රැවටෙන එක. එහෙනම් මේකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න ඕන. කොහොමද මෙතන ඉන්න අයගෙන් රූප ටික දන්න අය අතුස්සන බලන්න. දැන් බොහොම හොඳයි. ඉස්සර අපේ හාමුදුරනේ රූප 28 දන්නවද කියලා ඇහුවාම, හරිද? රූප 28 දන්නේ නැහැ. සිත 89 දන්න කට්ටිය අතුස්සන බලන්න. බොහොම හොඳයි නේ. චෛසික 52 දන්න අය අතුස්සන බලන්න. අර බලන්නකො අපේ ස්වාමීන් වහන්සේලා අතරත් ඉන්නවනේ. ඉස්සර සාමාන්‍යයෙන් ඔහොම කිව්වම පස්සේ මොකද වෙන්නේ? ගොඩක් අඩුයි. දැන් එනම් බොහෝ පිරිසක් ඉන්නව මොකද්ද? සිත 89 දන්නවා. සිත 89 කියන්නේ මොනවද? විඥානස්කන්ධය. චෛසික 52 කියලා කියන්නේ මොනවද? වේදනා සංඥා සංකාර කියන්නේ චෛසික 52. ඒ කියන්නේ මොනවද? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. ඊළඟට රූප ස්කන්ධය, රූප 28. එහෙනම් මේ රූප 28 දන්නේ නැත්නම්, චෛසික 52 දන්නේ නැත්නම්, ඒ වගේම සිත 89 දන්නේ නැත්නම්, ඒ වගේම දැන් කියලා දෙද්දි නිදා ගන්නව නම් හොඳට සෝවන් වෙන්න බෑ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. සාහගන්න. හොඳින් අහගෙන මේ කටයුත්ත කරගන්න. මොකද්ද? ඉස්සෙල්ලම පරියප්තිය කරගන්න. මොකද්ද පරියප්තිය කියන්නේ? පෙළ දහම ඉගෙන ගන්න. දෙක, ප්‍රතිපත්තිය කියන්නේ ඒ අනුව සමත විදර්ශනා භාවනා කරන්න. තුන, ප්‍රතිවේදය කියන්නේ නිවනට යන්න. පැහැදිලිද? ඔන්න මම නැවත කියනවා. ආදුනික මනසක් තියෙන අම්මා කෙනෙක් හිටියොත් දුර පළාතක ඉඳලා ඇවිල්ලා ඒ අම්මා අසරණ නොකරන්න මම නැවත කියනවා. මේකේ බොහෝ අය දැන් දන්නවා. යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්නේ නැත්නම් මගේ අම්මා, එයා රූප ටික දන්නේ නැහැ. එයා වේදනා සංඥා සංකාර කියන දන්නේ නැහැ. එයා විඥාන ස්කන්ධය දන්නේ නැහැ. දන්නේ නැත්නම්, දන්නේ නැති කෙනාට දකින්න බෑ. නොදන්නා කෙනාට දැකීමක් නැහැ. දක්නේ නැත්නම්, දන්නේ නැත්නම් දක්නේ නැහැ. දක්නේ නැත්නම් දකින්න නැති කෙනාට මොකද වෙන්නේ? ඒ කෙරෙහි ඇතිවෙන මමත්වය කඩා ගන්න බෑ. සක්කාය දිට්ඨිය කඩා ගන්න බෑ. සක්කාය දිට්ඨිය කඩා ගන්න නම් දැන් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම රූප ටික ඉගෙන ගන්න ඕන. වේදනා සංඥා සංකාර විඥාන ඉගෙන ගන්න. හොඳයි. මේ අම්මට ඇති උනේ මොන හිතක්ද? ලෝභ හිත. ලෝභ හිත කියන්නේ මොකද්ද? විඥාන. දැන් ඔබ දැනගන්න ඕන විඥාන.
මෙතන ඉන්නේ කියන බලන්න ලෝභසිත කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 8යි. මොනවද 8? සෝමනස්ස සහගත, ditthිගත සම්පයුත්ත, අසංකාරික සසංකාරික. සෝමනස්ස සහගත, ditthිගත විප්පයුත්ත, අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත, ditthිගත සම්පයුත්ත, අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත, ditthිගත විප්පයුත්ත, අසංකාරික සසංකාරික. දැන් මොකද දෙන්නේ? ඔයා දැනගන්න ඕන මොකද්ද? මට මෙන්න මේ 8න් එකක් ඇවිල්ලා. දැන් ඊළඟ කාරණේ මොකද්ද? දැන් මේක මට ඇවිල්ලා. ආපු එක බලන්න ඕන කොහොමද ආවේ කියලා. ඔන්න බලන්න මම ප්‍රත්‍ය මම කියලා දුන්නා. ඒ ප්‍රත්‍යෙන් දැන් විදර්ශනා කරන විදිය බලනවා. මොකද්ද? අපිට හිතක් ඇති වෙලා ඒ හිත මොකද්ද? ලෝභ හිතක්. මේ ලෝභ හිත ඇති උනේ කොහොමද? අර අපි පුංචි කාලේ සෙල්ලම කරන මේ ළමයා කොයින්දෝ වවුල් කැලෙන් ඇයින්දෝ වවුල් උන්ට කොයින්දෝ පිටිපස්සට යන්න ඕන. හොයාගෙන යන්න ඕන. දැන් එහෙනම් බලනකොට පේනවා මොකද්ද? බලනකොට පේනවා මේ සිත ඇති වෙලා තියෙන හේතු ප්‍රත්‍යයෙන්. මොකද්ද හේතු? මේ සිත ඇතුලේ තියෙනවා ලෝභයයි මෝහයයි කියලා හේතු දෙකක්. ඒ හේතු දෙක ගහක මුල් වගේ පොළොව ඇතුලේ බැහැ ගන්නවා වගේ අරමුණ ඇතුලේ බැහැ ගන්නවා. මොකද්ද අරමුණ? කෙක් කැල්ල. දැන් ඔයා මෙනෙහි කරනවා. එහෙනම් මොකද වෙන්නේ? හේතු දෙකක් තිබුණා. ඒ හේතු දෙකේ උපකාරයෙන් මේ හිත ඇති වුණා. හිත ඇතුලේ තියෙන චෛසිකය ඇති වුණා. එහෙනම් මොකද වෙන්නේ? ඒ සිතත් මගේ නෙවෙයි. ඒ චෛසිකයනුත් මගේ නෙමෙයි. මොකද්ද? ඇති වෙන්නේ කොහමද? ඇති වෙන්නේ හේතුවක් නිසා. මොකක් නිසාද? හේතුවක් නිසා. මොකද හේතුව? අන්න අර ලෝභ දේශ කියන හේතු දෙක මොකද්ද? හේතු ප්‍රත්‍යේ තියෙන හේතු දෙකක්. එහෙනම් දැන් ඔය ඇත්තෝ එක විටම දැනගන්න එක කාරණා මොකක්ද? මේ ඇති වුණු සිත නම් හේතුවක ඵලයකි. එසේනම් මෙය මම නෙමෙයි, මගේ නෙමෙයි. ඇයි? හේතුවක ඵලයක්නේ. කතා තේරෙනවද? දැන් අපි තුමු අපි ඉස්සරහින් ඉන්න පුංචි දරුවෙක්. මේ පුංචි දරුවා මගේද? නෑ. ඒ දරුවගේ අම්මගේ තාත්තගේ. ඒ දරුවගේ අම්මයි තාත්තයි තමයි මේ දරුවා බිහි කළේ. අන්න ඒ වගේ මේක ඇතුලේ හටගන්න ලෝභසිත, මේ ලෝභසිත ඇති කලේ මමද? නෑ. ඒකේ ඇතුලේ හටගන්න මොනවද? හේතු වලින්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යය. දැන් එන මතක තියාගන්න මොකද්ද? කෙටියෙන් මතක තියාගන්න. හේතු ප්‍රත්‍යය anu මූල භාවයෙන් උපකාරක ධර්මයයි. ඒක මතක තියාගත්තන් ඇති. ඊළඟට හේතු හයකි. ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ. අද කෙටියෙන් මතක තියාගන්න. අද මොකද්ද කරන්නේ? අද මම ඔයාට මේක ලේසි කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඔයත් අන්තර්ජාලේ පරීක්ෂා කරලා බලනවා මොනවද? කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේගේ හේතු ප්‍රත්‍ය පිළිබඳ දේශනා මොනවද කියලා බලනවා. ඒක සරලවම දේශනා කරපු ඒවා ගොඩක් බෞද්ධ රූපවාහිනියේ ප ဋ ාණ ධර්ම දේශනා මාලාවේ ඇති අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බලන්න මේ කරගෙන ඉගෙන ගන්න පුළුවන්. මම අද සම්පූර්ණයෙන් කතා කරන්නේ නැහැ. අපි ආමතුරුනේ කෙටියෙන් කියලා දෙන්න. දෙක ආරම්මන ප්‍රත්‍ය. මොකද්ද? ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? අරමුණු වීම වශයෙන් උපකාරක ධර්ම. මොකද්ද? අරමුණු වීම වශයෙන් උපකාරක ධර්ම. හොඳයි. හැමෝම මන් දිහා බලන්න. දැන් රූපවාහිනියේ පේන කට්ටියටත් මාව පේනවා. කාවද පේන්නේ? කාවද පේන්නේ? කිරිවත්තුඩුවේ ස්වාමීන් වහන්සේ. නෑ, ඔබ ජීවිතේට කිරිවත්තුඩුවේ හාමුදුරුවෝ දැකලා නෑ. ඔබ දැකලා තියෙන්නේ මොකද්ද? වර්ණ රූපය. දැන් කිරිවත්තුඩුවේ හාමුදුරුවෝ දැකලා නම් දැන් උපාසක අම්මා කෙනෙකුට ඔන්න ගෙදර ගිහලා දැන් ගෙදර ටීවී එකේ බලනවා. අනේ කිරිවත්තුඩුවේ හාමුදුරුවෝ අපේ සාලෙටම වැඩලා. උන්වහන්සේට ගිලම්පස එකක් දෙන්න ඕන කියලා හිතලා මොකද දෙන හදනවා ගිලම්පස එකක්. මේ වෙලාවේ කැපසරු මොනවද? නෙස්ටමෝල් කැපයි. බෑනේ. මේ වෙලාවේ බෑ. එසක් කැපසරු ගිලම්පස එකක් හදනවා. මොනවද දෙන්න පුළුවන්? අෂ්ටපාන වලින් එකක් හොඳයි. අම්බ පාන, අම්බ යුස, ජම්බු පාන. මොනවද ජම්බු පාන කියන්නේ? ජම්බු යුස. අම්බ පාන කිව්වන් අම්බ පැන්, ජම්බු පාන කිව්වන් ජම්බු. අම්බ වලට අම්බ, ජම්බු වලට ජම්බු. ජම්බු ඉදුනි ජම්බු. ජම්බු කියන්නේ දඹ. මොනවද? ජම්බු කියන්නේ දඹ. එහෙනම් දඹ යුස ටිකක් හදලා පූජා කරනවා. අම්බ යුස ටිකක් හදලා පූජා කරනවා. හැබැයි මොකද්ද කරන්න ඕන? ඒව රෙදි කඩකින් පෙරන්න ඕන. තේරුණානේ? එහෙම පෙරුවේ නැත්තම් ඒවේ කෑලි අහුනොත් නැවත විකාල භෝජනයට අහු වෙනවා, ශික්ෂාපද බෙහෙදණය වෙනවා. එහෙනම් ඔන්න දැන් පූජා කරනවා. දැන් මේ උපාසකමට පූජා කරන්න ගත්ත ටෙස්ටරයක්. හරිද? ටීවී එකේ අර ධාරයට ඇන්නලා මෙහෙම චුට්ටක් පළල් කරලා වක්කලා. මොකටද? ටීවී එක ඇතුළට වක්කලා.
කිරිවත්තුඩි හාමුදුරුවන්ට ගිලම්පසේක පූජා කරන්න. මොකද වෙන්නේ? කිරිත් නැහැ කිරිවත් තුඩුවෙත් නැහැ. නේද? ටීවී එක ඉවරයි. දැන් එහෙනම් මතක තියාගන්න ඕන මොකද්ද? අන්න ඔබ රැවටිලා ඉඳලා තියෙන මෙච්චර දවසක් කිරිවත්තුඩිය හාමුදුරුව කෙනෙකුට නෙමෙයි තිරේ තිබෙන මොකද්ද LCD තිරේ liquid crystal display තිරයක් ප්‍රතිදීපණය වෙලා හැදිච්ච මොකද්ද ඒකේ රූපයක් වර්ණ රූපයක් කිරිවත්තුඩිය හාමුදුරුවෝ කියලා හදාගෙන තියෙනවා. දැන් කතාව පැහැදිලිද? එහෙනම් ඔබ කොච්තරම් මුලාවකද ඉන්නේ? අන්නේ මුලාව මොකද්ද කරන්න ඕන? දැන් අද ඉඳලා මොකද්ද කරන්න ඕන? ටීවී බලන්න එපාද? නෑ බලන්න. ටීවී එක බලන්න මොකද කරන්න? දර්ශනය වෙනස් කරගන්න. ටීවී එක බලන ගමන් ඇත්ත දකින්න. ටීවී බලන්න ඇත්ත දකින්න. ඔනෝකයි වෙනස. අද ඉඳලා ටීවී බලන්න එපා කියන්නේ. ටීවී බලන්න ඇත්ත දකින්න. මොකක්ද ඇත්ත? මේ ඇත්තේ වර්ණ රූපයකි. රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. බොරු කියන්නේ නැතුව කියන්න බලන්න. තූපාරාමේ වදින්න ඇවිල්ලා අද ඔය කතාව මතක් වෙච්ච කට්ටිය තූපාරාමේ දැක්කහම රූපායතනං චක්කු විඥාන ධාතුය අවංකව මතක් වෙච්ච කට්ටිය තුස්සන බලන්න. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි පිටිපස්සෙම කෙලවරේ එක්කෙනයි හතරයි. ඒ කියන්නේ දැන් ඔබ මේක ඉගෙන ගත්තට පැට්‍රිකලි නෑ ප්‍රායෝගික නෑ. දැන් තූපාරාමේ දකින්න වඳින්න පැත්තකට යන්න මෙනි කරන්න මොකද්ද? ඇත්තටම මේ තූපාරාමේ ෆොටෝ එක දැක්කත් තින්ත ටිකක් තියෙන්නේ. ඒ තින්ත ටික මට පේනවා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙහෙම බලාගෙන ඉන්නකොට මට පේනවා තූපාරාමේ. එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ? ඒ වර්ණ රූපේ නිසා චක්කු විඥානෙ උපදිනවා. එහෙනම් ඒ ෆොටෝ එකේ සිද්ධියම නේද මෙතන වෙන්නේ? මොකද්ද උපදින්නේ? චක්කු විඥානෙ උපදින්නේ. ඔබ තූපාරාමේ දැකලා තියෙනවද? කියන බලන්න. ජීවිතේට ඔබ තූපාරාමේ දැකලා නැහැ. මොකද්ද ඔබ දැකලා තියෙන්නේ? වර්ණ රූපය. මං කියනවා නෑ ඔබ වර්ණ රූපේ දැකලත් නෑ. මොකද්ද ඔබ දැකලා තියෙන්නේ? මේ ඔබ ඇතුලේ හැදෙන චක්කු විඥානෙ. අලි දන්නවද? අලි හරි ආසයිලු කන්න අන්දර. අන්දරවල තියෙන කටු. දැන් අන්දරවල තියෙන කටු අලියා වෙජිටේරියන් නේ. අලියා මස් කන්නේ නෑනේ. ඌ ජීවිතේට මස් රස දැනලා නෑ. හැබැයි අන්දර කටු කනකොට නායක හාමුදුරේ හක්කේ ඇනිලා ලේනකොට අලියට දැනෙනවල මොකද්ද? අන්දර නම් රසයි. කනවනම් කන්න ඕන අන්දර. දැන් අලිය මොකද වෙන්නේ? අලිය හැමදාමත් එළිය ගිහිල්ලා කනවා. ඒ මෝඩ අලියට හිතෙනවලු මොකද්ද? අන්දර රසයි කියලා. හැබැයි රහ කර කර කාලා තියෙන මෙච්චර කල් මොකද්ද? තමන්ගෙම ඒකයි මම මෝඩ අලිය කිව්වේ. උපාසකම්මලා අපිත් ඔච්චරයි. ඇයි? තූපාරාමේ කියලා හැමදාම බල්ලා තියෙන චක්කු විඥානේ. මගේම ඇතුලේ මම්ම හදාගත්ත චක්කු විඥානේ. මොකද වෙන්නේ? බලන්න. මේ උපාසකම්මට චක්කු විඥානේ උපදින්නේ නැහැ දැන්. ඇහැ පියවිලානේ. හරිද? ආගෙන ඉන්න. ආගෙන බලාගෙන ඉන්න. අහගෙන බලාගෙන ඉන්න. හොඳයි. දැන් එහෙනම් බලන්න චක්කු විඥානේ උපදිනවා. මේ චක්කු විඥානේ උපදිනකොට අපි හිතන්න ඕන මොකද්ද? රූපායතනං මේක වර්ණ රූපය අරමුණු වෙලා හැදිච්ච චක්කු විඥානයක්. ඒක මම නෙමෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මය නෙමෙයි. නායක හාමුදුරනේ දවසක් මම බනකට වඩිනකොට අපේ වාහනේ කලර් ලයිට් එක නතර කළා. පාරේ මෙහා පැත්තේ ඉන්න කොටට කොට ඇඳගත්ත කෙල්ලෙක්. එහා පැත්තේ ඉන්න නාකියෙක්. දෙන්නම පාර මාරු වෙන්න හිටියේ. ඒගොල්ලන්ට කොළ පාට ඒගොල්ලන්ට යන්න කොළ පාට වැටුණා. අපි දැන් බ්ලොක් වෙලා ඉන්නවා. අර කෙල්ල කොටට කොටේ ඇඳගෙන හෑම් බෑග් එකකුත් පද්ද අර අඩි උස දෙකකුත් දාගෙන කොරාක මොකද්ද මේ කොරවක්ක එළුම් කොලේ උඩ යනවා වගේ ටක ටක ගාලා ගියා. අර නාකි මිනිස්සයාට පාර පනින්න අමතක වුණා. ඇයි? මුන්ද අරක දිහා බලාගෙන ඉන්නවා. කෙල්ල පාර පැනලිවල ඒ ළමයා යන්න ගියා. අපේ වාහනේත් පහු කළා. මම බලාගෙන හිටියා අර වයසක මිනිහයාගේ ඇස් දෙක දිහා. හරිද? මාලිමාවේ කටුව උතුරට යමු වෙන්නේ යම්සේද මේක මෙන්න මෙහෙම ගියා පුතා. හරිද? ඒ ගෑන් ළමයා අරගෙන ගෙදරම ගියා. දැන් ගෙදර වයසක මායියා ඉන්නවා. මායියට තේරෙනවද? නෑ. ඇයි? මෙයාගේ හිතේ ඉන්නේ. දැන් ඔයා හිතන්නකෝ අම්මා මරණාසන්න වෙලාවේ ඕක මතක් වුණොත් මොකද වෙන්නේ? මරණාසන්න වෙලාවේ මතක් වුණොත් මොකද වෙන්නේ? කියන්න. රාගය ආශ්‍රිත අකුසල කර්මයක් කරගෙන
මේ උන්ද මොකද වෙන්නේ? නිරයගාමී හෝ പ്രേත තිරිසන් අසුරාදී සතර අපායට යනවා. ඔබටත් මටත් මේකෙන් මිදෙන්න ඕන නම් අපිට මේ ධර්මයේ දන්නේ නැත්නම් මොකද වෙන්නේ? රාග නිශ්චිත රූප, දේශ නිශ්චිත රූප ඒව ඇවිල්ලා මොකද වෙන්නේ? අපි ඔය යටපත් කරගෙන යනවා. දැන් තුනුරුවන්ගේ සරණින් ටික වෙලාවක් ගිහිල්ලා හරි මතක් වෙනෝනේ. ටික වෙලාවක් ගිහිල්ලා හරි මතක් වෙනවා. මේක දැන් මේ හොඳ වැඩක් නෙමෙයි අපි කරන්නේ. එහෙනම් විදර්ශනා කරන්න ඕනේ කියලා. මොකද කරන්නේ? රූපායතනං එතන ගෑණියෙක් නෑ. චක්කු විඥාන ධාතුය මෙතන මමෙක් නෑ. එතන ඇති උනේ වර්ණ රූපයයි. මෙතන ඇති උනේ චක්කු විඥානයයි. ඒක ගෑණියෙක් නෙවෙයි. මේක මම නෙමෙයි. අන්තෝ ජටා ඇතුළට ගැට ගහන්නේ නෑ. බහි ජටා එළියට ගැට ගහන්නේ නෑ. ජටාය ජටිතා පජා මේ ප්‍රජාව ගැට වලින් ගැට ගැහිලා. තේරෙනවනේ? ඒ ගැට වලින් ලිහෙන්න නම් මොකද කරන්නේ? ගැට ලිහෙන විදියට බලන්න ඕන. වැඩේ තියෙන්නේ ගැට ලිහෙන හොඳම ධර්මපරයාය ප ဋ ාණේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැහැ. කට්ටියම ලංකාවේ කට්ටිය මොකද කරන්නේ? ලංකාවේ කට්ටිය භාවනා කරනවා කියලා මොකද කරන්නේ? ආරම්මන ප්‍රත්‍ය දන්නවද? නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මෙහෙම කරලා S2 පියාගෙන කොහේ හරි මුල්ලකට වෙලා නයි වාගේ පිඹ පිඹ ඉන්නවා. ඒ කියන්නේ සමත භාවනාවෙන් ඔබට ගිහිල්ලි වෙලා නිවන් දකින්න මාවතක් හොයාගන්න. ඒ කියන්නේ පින්වත්නි මේ බලන්නකෝ. බුදුහාමුදුරුවෝ කියේ පරියප්තිය ප්‍රතිපත්තිය ප්‍රතිවේදේ. ඒ කියන්නේ පෙළ දහම ඉගෙනගෙන භාවනා කරලා නිවනට යන්න. අපේ උන් පෙළ දහමට ගැහුවා පයින්. පයින් ගහලා පටන් ගත්ත මොකක් කරන්නද? භාවනා කරන්න. ඒ කියන්නේ එක නෑ දෙක කරනවා. පුදුම જાතියක්. මන් දන්නේ අපේ නායක හාමුදුරනේ මේ ටික මං හදලා ගත්තේ නැත්නම් මට කිරිවත් උඩුවේ කියලා නමවත් කියන්න එපා. මට ඒකාන්තයෙන්ම මගේ ඇඟ පුංචි මට හිත ශක්තිමත් මම මේ ටික හදනවා. මේ අවුරුදු 5 ඇතුළත ලංකාවේ මිනිස්සු විදර්ශනා කළා නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව ඥාන, භංග ඥාන, භයතුපට්ඨාන ඥාන, මුංචිතු කම්මිතා ඥාන ආදී ඥාන පරම්පරාවන් දියුණු කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරගෙන අවම ලන්සුවෙන් සෝවාන්වත් වෙන්න මම මේක හදලයි අපවත් වෙන්න කියන මගේ විශ්වාසය දැඩිව තියෙනවා. ඒකට ඔබ සාදුකාර දුන්නා බොහොම හොඳයි. ක්‍රියා කරන්නත් ඕන. මම අර බොරු සාදුකාර වලට රැවටෙන හාමුදුරු කෙනෙක් නෙවෙයි. තේරෙනවනේ? ඔබේ සාදුකාරය බොහොම හොඳයි අම්මා අප්පච්චි. ඊළඟ ධර්මදේශනාවකදී හම්බ වෙනකොට සිත් 89 පාඩම් තියෙන්න ඕන. චෛසික 52 පාඩම් තියෙන්න ඕන. රූප 28 පාඩම් තියෙන්න ඕන. කොතෙන්දි බස් සෝල්ට් එකක අහුණත් තේරෙනවනේ? බස් සෝල්ට් එකක අහුණත් මම වාහනේ නවත්තලා අම්මා එදා තූපාරාමේ හිටියා නේද? සිත් 89 පාඩම්ද අහනවා. හරිනේ? හොඳයි එහෙනම් ඊළඟ එකට යන්න. රූපායතනං කතා කළා මේක. චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. මෙතින් වර්ණ රූපය චක්කු විඥානේ ඉපදීමට ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් වෙනවා. ඊළඟට අපි කතා කරනවා පින්වත්නි අධිපති ප්‍රත්‍ය. මොකද්ද ප්‍රත්‍ය? අධිපති ප්‍රත්‍ය. මේ අධිපති ප්‍රත්‍යයේ තියෙන මොනවද? හතරක්. මොනවද හතර? ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශ. අධිපති කියන්නේ කවුද? නායකයා. තේරුණේ? ජනයාට අධිපති කවුද? ජරාධිපති නෙමෙයි ජනාධිපති. හරි මොකද්ද වචනේ? ජනාධිපති. දැන් මේගොල්ලෝ කිව්වේ ජරාධිපති කියලා. ඒකයි මම කිව්වේ. හරිද? අධිපතියා කියන්නේ නායකයානේ. තේරුණේ? ඒ නායකයාගේ ස්වභාවය තමයි මොකද්ද? අධිපති භාවයෙන් උපකාරක ධර්මය. මොකද්ද? අධිපති භාවයෙන් උපකාරක ධර්මයටයි පින්වත්නි මොකද්ද කියන්නේ? කියන්නේ අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. ඡන්දාධිපති. තේරුණේ? දැන් අපි හිතමු අධිපති භාවයේ යනු යමක් ස වශයෙහි. ඒ කියන්නේ අපි හිතමු දැන් ජනයාට අධිපති වෙච්ච කෙනාට පුළුවන්කම තියෙනවා හෙට සිට වැට් එක වැඩි කරනු ලැබේ. කිව්වොත් මොකද වෙන්නේ? අපිට සිද්ධ වෙනවා හෙට ඉඳලා ගෙවන්න. අපිට බෑ කියලා නිකන් ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ අහන්නකෝ. දැන් අන්න ඒ විදිහට අධිපතියාගේ ස්වභාවය තමයි අනික් කට්ටිය තමන් යටතේ තමන්ගේ වශයේ තමන්ගේ වසඟේ පාලනය කරනවා. ඊළඟට උදාහරණයක් ලෙස දන් දෙන අවස්ථාවක් ගමු. මෙන්න මේ අපේ අම්මලා දන් දෙනවා. දන් දෙන අවස්ථාවේ මොකද වෙන්නේ? බලවත් කැමැත්තක් ඇති වෙනවා. බලවත් වූ කැමැත්තට මොකද්ද කියන්නේ? ඡන්දය. බලවත් වූ කැමැත්තට මොකද්ද කියන්නේ? ඡන්දය. ඡන්දය නම් මොකද කරන්න ඕනේ? හරියක් එපා දාන්න. ලංකාවේ හැබැයි ඒකට ගහන්නේ කතිරයක්. එතකොට මතක තියාගන්න ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. මොකද්ද ඡන්දය කියන්නේ? කැමැත්ත. ඡන්දාධිපති
ඡන්ද සම්පයුත්ත කානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. මෙයන් ඔබට අධිපති ප්‍රත්‍ය හතරක් තියෙනවා. ඒකත් තමයි ඡන්දය, දෙක චිත්තය, තුන වීරිය, හතර විමර්ශය. මෙන්න මේ හතරෙන් අපි හිතමු ඔබේ සිත ඇතුලේ ඡන්ද චෛතසිකය බලගත වුණා. මොනවද ඡන්ද චෛතසිකය කියලා කියන්නේ? විතක්ක, විචාර, වීරිය, ප්‍රීතිය, ඡන්දය, අදිමොක්ඛය කියන ප්‍රකීර්ණක චෛතසික හයෙන් එකක්. මෙහන් දැන් මෙතන ඉන්න අම්මා කෙනෙකුට කාට හරි හිතෙනවා නම් අනේ ඇත්තට ඉතින් ඒව නම් අමාරුයි නේද? ප්‍රශ්නේ තියෙන්නේ කාගාවද? ප්‍රශ්නේ තියෙන්නේ කාගාවද? හෝඩිය පාඩම් කරගෙන නැහැ. තේරෙනවනේ? චක්කරේ ඉගෙනගෙන නැහැ. ගණන් හදන්න බැරි ගණන් ගුරුවරයාගේ ප්‍රශ්න නිසා නෙමෙයි. වාට චක්කරේ පාඩම් කරගෙන නැහැ. පාඩම් කරගන්න ඕන කවුද? තමා. ඒතර වැරද්ද කාගාවද? බුදුහාමුදුරුවන්ගෙත් නෙමෙයි, ධර්මයේත් නෙමෙයි, කියලා දෙන කිරිවත්තුරුවේ හාමුදුරුවන්ගෙත් නෙමෙයි. කාගාවද වැරද්ද? අම්මා තමන් ගාව. මේ නිවන් දකින්න ඕනේ කියලා අදිස්සුව නේද? එහෙනම් මොකද කරන්නේ? කෙඳිරි ගාගෙන බඩ ගාගෙන හරි මොකද්ද කරන්න ඕන? ඒකාන්තයෙන් මේක පාඩම් කරගන්න ඕන. නැත්නම් අම්මලට නිවනක් නැහැ. බොරුවට නිවන් පතන්නත් එපා. මොකද කිව්වේ? බොරුවට නිවන් පත ඉන්න එපා. කරුණාකරලා මතක තියාගන්න අද ඉඳලා. ඔබ හැම කෙනෙක්ම විශ්වාස කරන්න කිරිවත්තුරුවේ හාමුදුරුවෝ ඔයාගේ පිටිපස්සෙන් සහෝදරයෙක් වගේ ඉන්න ඔබට පුළුවන් වෙනකම් මම මේක කරනවා. එසා හැම කෙනෙක්ම බය නැතුව මේ වැඩේට බහින්න, පාඩම් කරගන්න, පාඩම් කරලා විදර්ශනා කරන්න බලන්න. ඔබ හැම පොයකටම වතාවක් අප්ඩේට් වෙන්න. මේ පොයට බැරි සිත් ටිකෙන් 10ක් ඊළඟ පොයට ගන්න. ඔක්කොම එක සැරේ කරගන්න බැරි නිසානේ දඟලන්නේ. සිත් 10ක්, සිත් 12, චෛසික 7ක් පාඩම් කරගන්න. හොඳයි. අපේ නායක හාමුදුරනේ මේක කරනවද නැද්ද කියලා බලන්නත් එපා. ඇත්ත ස්වාමීනි, දැනට අපිට පාඩම් තියෙන කට්ටියත් අත උස්සන්න ඕන. 2. ඇත්ත ස්වාමීනි, ඔබ වහන්සේ කියන කතාව තේරෙනවා. ඔබ වහන්සේට තියෙන මේ කැක්කුම, අපිව නිවන් දක්වන්න ඔබ වහන්සේට තියෙන මේ කැක්කුම අපි ගන්න ඕනේ. අපි අද රෑ ඉඳලා හෙට වෙනකන් ඉන්නේ නැහැ. අද රෑ ඉඳලා මේකට අදහස ඇති කරගෙන වීරිය ඇති කරගෙන පටන් ගන්නවා කියලා. එහෙම කරන කට්ටිය විතරක් අත උස්සන්න. කරන්නේ නැති අය අත උස්සන්න එපා. මේක අවංකවම කරන අය අත උස්සන්න. අද ඉඳලා මේ වීරිය ආරම්භ කළා නිවන් දකින්න මේ ටික පාඩම් කරගන්නවා කියන කට්ටිය අත උස්සන්න. බොහොම හොඳයි. ඔන්න ඔහොම ගමනක් යන් මේ සම්බුද්ධ ශාසනය බබලනවා. ඒකාන්තයි. මේකට ආයි කිසි කෙනෙකුට කෙනෙහිලිකම් කරන්න බෑ. ඔබත් මමත් සම්බුද්ධ ශාසනයේ නිවැරදි පිළිවෙත් කරනවා නම්, සීල ගුණ දහම් ආරක්ෂා කරගන්නවා නම්, ධර්මයේ අධ්‍යයනය කරනවා නම්, ත්‍රිපිටක ධර්මයේ තුල හැසිරෙනවා නම්, නිවන් දකින්නවා නම්, පින්වත්නි මේකට ආයි කිසි කෙනෙකුට කෙනෙහිලිකම් කරන්න බෑ. යකඩේ නැසෙන්නේ එහි සෑදෙන මල කඩෙන් සේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ ඔබත් මමත් මේක නොකළොත් තමයි මේ ශාසනය පිරිහෙන්නේ. ඒ නිසා පටන් ගමු. ඊළඟට අනන්තර ප්‍රත්‍ය. මොකද ප්‍රත්‍ය? අනන්තර ප්‍රත්‍ය. මොකද අනන්තරය කියන්නේ? අන්තර අතරට මොකුත් නැහැ. හොඳයි. මේ බලන්න. දැන් අපි හිතමු මට තියෙනවා අතක්. මේ අතේ තියෙනවා මහපට ඇඟිල්ල. ඊළඟට තියෙනවා මොකද්ද? දබර ඇඟිල්ල. මේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර ඇඟිල්ලක් තියෙනවාට පේනවද? පේනවද? නෑ. එහෙම ඇඟිල්ලක් නෑ. එහෙනම් මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර ඇඟිල්ලක් නැත්නම්, වෙන ඇඟිල්ලක් නැත්නම් ඒකට කියන මොකද්ද? අන්තරයි. අතරට මොකුත් උපදින්න දෙන්නේ නෑ. කතාව තේරෙනවද? අතරට මොකුත් උපදින්න දෙන්නේ නෑ. එහෙනම් අතරට මොකුත් උපදින්න දෙන්නේ නැත්නම් අන්න ඒකට කියන මොකක් කියලාද? අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. මොකද කියන්නේ අම්මා? අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. හොඳයි. අර අධිපති ප්‍රත්‍ය සම්බන්ධයෙන් කතා කරපු වෙලාවේ මට චූටි කරුණක් තව මතක් වුණා. අපේ නායක හාමුදුරනේ මම හැමදාම බණට කියන කාරණාවක් තමයි රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ළඟට ගියාම අපිට දකින්න ලැබෙනවා තාමත් මොනවද? බුද්ධ පූජාව තියලා තියෙන මෙන්න මේ වගේ චූටි හට්ටිවල. සිංහල බෞද්ධ ලැජ්ජ වෙන්න ඔයාලා බුදුහාමුදුරුවෝ කවුද කියලාවත් තාම දන්නේ නැහැ. මේ අහන්නකෝ. ඕගොල්ලන්ගේ ගෙදර තාත්තට මෙන්න මේ වගේ චූටි හට්ටියක කොත ගහලා කිරි ආහාර දුන්නොත් කත හැකිද අනේ? ඕගොල්ලෝ තමන්ගේ තාත්තට සලකන සැලකිල්ලවත් බුදුහාමුදුරුවන්ට සලකන්නේ නැහැ. දැන් අද උදෑසන නායක හාමුදුරුවනේ මම කිරි ආහාර පූජාවක් කළා අපේ ආපු පිරිසත් එක්ක ගිහිල්ලා කීව දෙනෙක් එකතු වෙලා.
පාත්තරේ අතට ගත්තාම මට හිනාවක් ආව මූණට. නායක හාමුදුරනේ හොඳට පාත්තරේ බරයි. සුදු යකඩ සයිස් 9 පාත්තරයක්. හොඳට පාත්තරේ බරයි. මගේ මුවකට හිනාවක් ආවේ. මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ගාවට මං හිතින් ගියා. ජේතවනාරාමේ ගාවට ගිහිල්ලා දන ගහගත්තා වගේ දන ගහගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අහිංසක කිරිවත් තුඩුවේගේ මේ දාණය පිළිගන්න ස්වාමීනි කියලා ප්‍රාර්ථනා කළා පූජා කළා. පින්වත්නි එහෙම කරන්න ඕගොල්ලන්ට ජීවමාන සංඥාව ඇති වෙන්න ඕන නේද? ඈ දැන් සමහර කට්ටිය දානේ පූජා කරනවා. දානේ පූජා කරාම ඒක කිරියාහාරයක. කිරියාහාරකේ උඩට ගහලා එනවා පිටිපස්සට. එතකොට මොකද වෙන්නේ? ඈ කිරිබත් එක සම්පූර්ණයෙන්ම වහගන්න මොනවද? මැස්සෝ. බුදුරජාණන් වහන්සේට දානයක් දෙනකොට හෝ කාට හරි දානයක් දෙනකොට බුදුහාමුදුරුවෝ කොහොමද කිව්වේ? අනපවිත්තං දානං දෙති. අපවිත්‍ර නැතුව න අපවිත්තං අනපවිත්තං. දැන් ඔයගොල්ලෝ දෙන්නේ කොහොමද? අපවිත්‍රයි. තේරෙනවනේ? අපවිත්‍ර නම් ඒක සුදුසුද? නෑ. ඔබේ මේ අහන්න. ඔබට රැස් වෙන කුසලය කියන්නේ ද්වි හේතුකයි. ඒ ද්වි හේතුකයි කියන්නේ මොකද්ද? අලෝභය තියෙනවා. ලෝභකම නැහැ. හොඳට දන් දෙනවා. සමහර පොඩි හට්ටි 10ක විතර පූජා කළා. ලෝභකම නැහැ. ආදේශය බුදුහාමුදුරුවොත් එක්ක තරහනේ. ආදේශය තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? ප්‍රඥාව නැහැ, අමෝහය නැහැ. බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් පූජා කරාම විශාල ආනිසංස තියෙනවා කියලා දන්නේ නැහැ. මොකද කරන්නේ? කොහේ හරි දැකපු හට්ටියක් මේ පැත්තේ කඩවල් වලට ආවා. අපිට කිරියාහාරයක් පූජා කරන්න පාත්‍ර තියනවද? උන්දලා දෙන්නේ මොකද්ද? උන්දලා දෙන්නේ මෙන්න වගේ චූටි හට්ටියක්. ඒ හට්ටිය අරගෙන ආවිලා මොකද කරන්නේ? මේගොල්ලන්ගේ දැන් කිරිබත් කිලෝ එක මේකට දාන්නත් දෙපේ. කිරිබත් කිලෝ එක දාලා මොකද කරන්නේ? මේ පැත්ත අතට දා ගන්නවා සොපින් එකක්. දාලා මෙහෙම කරලා තද කරනවා. තද කරලා බැරි තැන මොකද වෙන්නේ? මේක නිකන් නකල්ස් කඳු වැටිය වගේ මෙහෙම උඩට ගහනවා. පිටුරු තලාගල වගේ. උඩට රවුම් කරලා ගහලා අරගෙන ගිහිල්ලා පූජා කරනවා. පින්වත්නි මේවා හැදෙන්න ඕන. ආගන් මේ කතාව ඇහෙන ඔබ මින් මත්තට කිසිම දවසක බුදුරජාණන් වහන්සේට මේ චූටි භාජනවල බුද්ධ පූජාව තියන්න එපා. ආගන් දානේ ආනිසංස කීයක් තියෙනවද? ආයු වර්ණ සැප බල ප්‍රඥා. ආයුන් දත්වා ආයුන් පටිලබති සුඛං දත්වා සුඛං පටිලබති වන්නං දත්වා වන්නං පටිලබති බලං දත්වා බලං පටිලබති පටිභානං දත්වා පටිභානං පටිලබති. පින්වත්නි පටිභානය කියන්නේ ප්‍රඥාව. ඉතින් චූටි භාජනයක දුන්නොත් ප්‍රඥාව චූටි එකක් ලැබේ. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතේ චූටි ප්‍රඥාවක් තියෙන චූටි වැඩ කරන යමක් කිව්වම තේරෙන්නේ නැති උපාසකම්මල කෙනෙක් බවට පත් වෙයි. දැන් අද අපි මේ පින්කම් කරනකොටත් දැක්ක සමහර අය මොකද ඉන්නේ? සමහර අයට යමක් කිව්වහම ඒ කියන එක තේරුම් ගන්න වටපිට බල ඉන්න පැයකමාරක් විතර. සමහර අයට කියනකොටම තේරෙනවා. සමහර අයට ධර්ම කරුණක් කියනකොටම තේරෙනවා. සමහර අයට මොකද? අනේ තේරෙන්නේ නැහැ. ඇයි ඒ? පෙර ජීවිතවලත් පූජා කරලා තියෙන බුද්ධ පූජාව චූටි හට්ටිවල. එසා මේ ජීවිතේවත් අඩුම ගානේ මොකද කරන්න ඕනේ? හොඳ භාජනවල පූජා කරන්න. කොබලන අද ඉඳලා ස්වාමීනි අපි වෙනස් වෙනවා. ඔබ වහන්සේ කියපු විදියට බුද්ධ පූජාව තියෙනවා කියන කට්ටිය අදුස්සන බල. බොහොම හොඳයි. අන්න එහෙම බෞද්ධ සමාජය එක වෙනස් කරමු. මට මේකේ සූවිසි ප්‍රත්‍යෙම කියා ගන්න බැරි වෙයි. හැබැයි කියන ටිකෙන් මම ඔයාව හදලා යනවා. ඒ හැදලා මෙහන්. දැන් මෙතන ඉන්න සමහර කෙනෙකුට අනේ ස්වාමීනි අපිට අභිධර්මයේ ටිකක් තේරෙනවා මදි මතක ඉන්නවා මදි. මෙහන්. අද ඉඳලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව ලොකු පාත්‍රයක පූජා කරලා බලන්න. මාස 6ක් පූජා කරනකොට ඔයාට මේ අභිධර්මයේ තේරුනේ නැති වුණොත් හරිද මං මගේ දුරකථන අංකය දෙන්නම් හොයාගෙන ඇවිල්ලා මට චූටි ගලකින් ගහන්න. ඒ තරම් මම විශ්වාසයෙන් කියන්නේ මගේ රත්තරන් අම්මා අප්පච්චි මේක කරන්න පුළුවන්කම තිබෙනවා. ළඟදි මං ඉන්න කුටියට ආවා එක්තරා නර්තන ශිල්පිනියක් නිලියක්. ඇවිල්ලා කියන කතාවක් මොකද්ද? ස්වාමීනි මම ධර්මයට යොමු වුණා ඔබ වහන්සේ නිසා අභිධර්මයට යොමු වුණා. ස්වාමීනි ඔබ වහන්සේ එක දේශනාවකදී කිව්වා ධර්මයේ තේරෙන්නේ නැත්නම් හැමදාම ගෙදර පත්තු කරන පහනට අමතරව පහනක් පත්තු කරන්න. ඒ පහනට සුවඳ තෙල් බිඳුවක් දාන්න. විශේෂ පහනක් පත්තු කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාන සාගරයට මේ පහන දැල් වේවා පූජා වේවා. අද ඉඳලා මට මේ ධර්මයේ වටහා ගන්න ඔබ වහන්සේගේ ඥාන සාගරයෙන් බිඳක් මට පහළ වේවා අවබෝධ වේවා කියලා පතන්න කියලා එතුමිය ඒක කළා තියෙනවා. එතුමිය කියන මොකද්ද? ස්වාමීනි මට දැන් ධර්මයේ වැටහෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ස්වාමීනි අහන බණ දැන් තේරෙනවා. ධර්මයේ මතක හිටිනවා. එහෙනම් අද ඉඳලා මෙතන ඉන්න අලුත්ම ආදුනිකම අම්මා කෙනෙක් ඉන්නවා නම් සියලු දෙනා පටන් ගන්න ඕන එක කාරණා මොකද්ද?
පටන් ගන්න ඕන මොකද්ද? තමන්ට ධර්මයේ වැටහෙන්නේ නැත්නම් ඔබ ආමිෂ පූජාවෙන් ශක්තිමත් වෙන්න. ඔබ බලන්න අපි ආමිෂ පූජා කරන විදිය. සමහර කට්ටිය කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ පරමාර්ථය අවබෝධ කරගන්න කෙනාට මේ ආමිෂය ඕනේ නැහැ කියලා. වැරදි. ආමිෂයෙන් පිරෙන්න ඕන ටිකක් තියෙනවා. ඒ ආමිෂයෙන් පිරෙන්න ඕන ටික පුරව ගන්න ඕන. හොඳයි. දැන් එහෙනම් මතක තියාගන්න හැම කෙනෙක්ම මම ඔය කියපු ක්‍රියාදාමයන් අනුගමනය කරලා බලන්න. එහෙම නොවුනොත් මට කතා කරලා කියන්න. මම ඔයාව අනිවාර්යයෙන්ම ඒක පිළිගන්න බැරි කාරණාවක් වෙනවා. හැම කෙනෙකුට මේක වෙන්න ඕන කාරණාවක්. හොඳයි. දැන් ඊළඟට අනන්තර ප්‍රත්‍ය සම්බන්ධයෙන් කරුණු කාරණා මම එකක් පැහැදිලි කළා. ඊළඟට ඔබට මේ කාරණාව අවසන් කරනවා. මොකද්ද අනන්තර ප්‍රත්‍ය කියන්නේ? ලියා ගන්න. අනන්තර භාවයෙන් උපකාරක ධර්මයන්ට කියනවා අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. මොකද්ද කියන්නේ? අනන්තර භාවයෙන් උපකාරක ධර්මයන්ට කියනවා අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. අනන්තර භාවය කියන්නේ මොකද්ද? අතරක් නැතුව උපකාර කිරීම. මේකේ පින්වත්නි ගාතාවක් තියෙනවා. බලන්න මොකද්ද කියන? මේකේ ගාතාවක් තියෙනවා මෙහෙම. මෙන්න මේ ඉස්සෙල්ලම චිත්ත වීතිය දිහා බලන්න. මේ චිත්ත වීතියේ තියෙනවා පින්වත්නි මොනවද? සිත් 18ක් තියෙනවා. මොනවද 18 බලන්න. අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන් සිත් 7ක්, තදාලම්මන සිත් 2ක්, භවාංග සිත්. දැන් මේ චිත්ත වීතියේම මම ඔබට සිත් 3ක් පාට කරලා තියෙනවා. මොනවද 3? චක්කු විඥාණය, ඊළඟට සම්පටිච්ඡනය, සම්තීරණය. සම්පටිච්ඡනයට තව නමක් කියන මොකක්ද? මනෝ ධාතුව. ඊළඟ මොකද්ද? මනෝ විඥාන ධාතුව. මේ තුනටම චක්කු විඥාණයට අරමුණු වෙන්නේ මොකද්ද? වර්ණ රූපයක්. ඒක පිළිගන්නේ කවුද? සම්පටිච්ඡන සිත. හැමෝම කියන්නේ පිළිගැනීමකද? සම්පටිච්ඡන කියන්නේ පිළිගැනීමනේ. අරමුණු පිළිගන්න සම්පටිච්ඡන. ඊළඟට සම්තීරණය. දැන් ඕකෙන් මේ තුනටම කියන මොනවාද? වර්ණ රූප නැන රූපායතනය. හොඳයි. දැන් පින්වත්නි මෙන්න මේ මනෝ ධාතු තුන මොනවද කියලා අපි බලමු. මනෝ ධාතු තුන තමයි එකක් අහේතුක කුසල විපාක සම්පටිච්ඡන සිත, අකුසල විපාක සම්පටිච්ඡන හිත, ඊළඟට මොකද්ද? අහේතුක ක්‍රියාසිතක් වන පංචද්වාරා වජ්ජන සිත. හොඳයි. දැන් එහෙම බලන්න මේකෙදි පින්වත්නි මොකද වෙන්නේ? චක්කු විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ. මෙන්න බලන්න. දැන් නැවත යන්න ඔබට මෙන්න මේ චිත්ත වීතියට. මේ චිත්ත වීතිය බලන්න චක්කු විඥාන සිත තියෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? පටිච්චන සිත. මම මෙන්න මේ දෙකට ගත්තා මොකද්ද? රතු පෑනකුයි නිල් පෑනකුයි. මන් දිහා බලන්න. හැමෝම මන් දිහා බලන්න. මේක නිල් පෑන අපි හිතමු චක්කු විඥාන සිත කියලා. ඒකේ තියෙන චෛසික ටික අපි හිතමු මොකද්ද? මෙන්න මේ ක්ලිප් එක. හරිද? චක්කු විඥාන සිතයි ඒ තුල ඇති චෛතසික ටිකයි. ඊළඟට රතු පෑන සම්පටිච්චන හිත. මනෝ ධාතුය සම්පටිච්ඡන සිතටයි තං සම්පයුත්ත කානංච ධම්මානං ඒ තුල තිබෙන චෛතසිකයන්ටයි අනන්තර පච්චයේන පච්චයෝ මේ අතරට වෙන සිතක් උපදින්න දෙන්නේ නැත. පැහැදිලි කතාව. එතකොට මොකද වෙන්නේ? මේ සිත උපදිනවා, ඒ සිතට පස්සේ මේ සිත උපදිනවා. මේ සිත ඇති කරන්නේ මොන සිත මගින්ද? කලින් සිත මගින්. කවුරු මගින්ද? මේ සිත සහ චෛතසිකයන් මගින් තමයි ඊළඟ සිත ඇති වෙන්නේ. අතරට වෙන හිතක් උපදින්න දෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒකට කියන මොකක් කියලාද? අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. මොකද කියන්නේ? අනන්තර ප්‍රත්‍ය කියලා කියනවා. පින්වත්නි අද සිදු වූ කාර්මික දෝෂයක් ඇතිවීමත් එක්කම මගේ මේ ප්‍රත්‍ය විස්තර කරන මම බලාපොරොත්තු ටිකක් වැඩිපුර කරන්න නමුත් කරගන්නට අපොහසත් වුණා. පින්වත්නි මේකෙදි මට බලාපොරොත්තු වෙච්ච මූලික කරුණ මම සිද්ධ කරලා දෙනවා. මොකක්ද? එකක් තමයි ඔබට මේ ප ဋ ාණය කියන එක කොයිතරම් වැදගත්ද? මේකෙන් මොකද්ද කෙරෙන්නේ කියන කාරණා. මේකෙන් මොකද්ද කරන්න පුළුවන්? ඉස්සෙල්ලා රූප ටික ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ නාම ටික. ඊළඟට රූප ඇති වෙන්නේ මොන ප්‍රත්‍යයෙන්ද? දැන් මේ ඇඟේ තියෙන රූප ටික ඇති වෙන්නේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන්. එහෙනම් ඒක මමද? ඒක මගේද? ඒක මගේ ආත්මයේද? සත්වයේද? පුද්ගලයේද? නෑ. අන්න එහෙම බලනකොට සත්ත්ව පුද්ගල සංඥාව ගෙවෙනවා මගේ අම්මා අප්පච්චි. එහෙම ගෙවෙන්න හේතුඵල ධම ඉගෙන ගන්න ඕන. සිත් ටික චෛසික ටික රූප ටික ඉගෙනගෙන හේතුඵල ධම ඇසුරෙන් බලන්න ඕන. බලන්න මොකද වෙන්නේ? ඒ ටික සක්කාය දිට්ඨිය ගෙවෙන මට්ටමටපත් වෙනවා. නාම ධර්මත් එහෙමයි.
නාම ධර්ම උපදින්නේ හේතුවක ඵලයක් වශයෙන් විදර්ශනා කරන්න. ඒ හේතුඵල සම්බන්ධතාවය එනකොට මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටහිලා නිවනට පත්වීමට පුළුවන්කම ලැබෙනවා. අද දවසේ අපි රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියම අපවත් ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සක්දෙවිඳුන්ට, සතරවරම් දෙව් රජ දරුවන්ට, 38 වූ සේනාපති දෙවරුන්ට, ප්‍රදේශ භාර ගම්භාර සියලු දෙවියන්ට, කෝටි ලක්ෂයක් සක්වල පුරා විහිදී වැඩ සිටින්නා වූ සියලු මාර්ගඵලලාභී දිව්‍ය රාජ සමූහයාට, බ්‍රහ්ම රාජ සමූහයාට ඇතුළු කොට වූ ඒ වගේම වැස්ස වලාහක, සීත වලාහක, උන්න වලාහක, විජ්ජු වලාහක, වාත වලාහක, අබ්බ වලාහක ආදී වලාහක දිව්‍ය සමූහයට ඊට අධිග්‍රහිත පජ්ජන දේවතාවුන් වහන්සේටත්, ඒ වගේම නාත දිව්‍ය පුත්‍රයාණන් වහන්සේටත්, ඒ වගේම සුරස්මස්ථාන අටමස්ථාන අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත්, ඔබගේ අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත්, ඒ වගේම විශේෂයෙන්ම චාතුම් මහා රාජිකේ යාමේ තාවතින්සේ තුසිතේ නිම්මාන රති පරිනිමිත වසවර්තී කියනා වූ සදෙව්ල වැසි සියලු දෙවියන්ට, විශේෂයෙන්ම ලංකා වාසී ඒ මාර්ගඵලලාභී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු දෙවි රාජ්‍ය සමූහයට, ඒ වගේම විශේෂයෙන්ම ස්වර්ණමාලී දෙවගණ විශාල රූප දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, ඒ වගේම කතරගම ස්කන්ධ කුමාර විෂ්ණු විභීෂණ ගම්භාර, ඒ වගේම සත්පත්තිනි ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්පෙත් තත්වේවා අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිර්වාණ ධාතුවෙන් නිවි සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුනා උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් අපවත් වී වදාළ අසන්න සරණ වැඩි විට සරණංකර සංඝරාජ මහෝත්තමයන්න් වහන්සේගේ පටන් කඩවැද්දුවේ ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මාතර ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම මගේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වූ වතුරුවිල ඥානානන්ද මහානායක මහෝත්තමයන් වහන්සේ, දොරම්පහල් චන්ද්‍රශ්‍රී මහානායක මහෝත්තමයන් වහන්සේ, ඒ වගේම විශේෂයෙන්ම නාවිනේ හරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පාණ්ඩුරේ හරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම විශේෂයෙන්ම ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රේරුකාණේ චන්දවිවල් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට මෙකී නොකී නම් සඳහන් කළ නම් සඳහන් නොකළ, ඒ වගේම පසුගිය දවසක අපවත් වී වදාළ අපගේ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වූ ඒ පස්කොඩ ජිනවාසාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට නම් සඳහන් කළ සඳහන් නොකළ මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ, අටමස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ඒ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට වැඩම වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා, අපවත් වී වදාළ සියලු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට, සිල්මෑණියන් වහන්සේලාගේ සියලු ලොකු මෑණියන් වහන්සේලාට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, ඔබගේ අපගේ සියලු ඥාතීන්ට, මගේ පියතුමාණන් වහන්සේ තුළු සියලු ඥාතීන්ට, ඔබගේ සියලු ඥාතීන්ට මේ පින්පෙත් තත්වේවා අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම පරලෝක ජීවිත සුවපත් ඉක්මන් භවයක ලෝතුරු නිවනින් නිවි සැනසේවායි සාදුකාරයක් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ මහා පින්කමට සදැහැති දායකත්වයේ ලබා දුන් සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණයේ සඳහා වැඩම කරන්නට යෙදුනා වූ සියලු ස්වාමීන් වහන්සේලාට, විශේෂයෙන්ම පින්වත් අපේ තූපාරාමාධිපති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ තුළු සියලු මහා සංඝරත්නයට, මේ ඒ වගේ වැඩම වදාළ පින්වත් සිල්මෑණියන් වහන්සේලා සියලු දෙනාටමද, ඒ වගේම අද ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී වූ සියලු දෙනාටමද මේ උදාාරතර කුසලයෝ ඒකාන්තයෙන් නිර්වාණ ධාතුව පිණිසම හේතු උපනිශ්‍රේ පාරමී ධර්මයන් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම මං බොහෝ දේශනාවලදී කිව්වා මේ දේශනාදී සූවිසි ප්‍රත්‍යයන්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. පින්වත්නි, කාලය සහ යම් යම් කරුණු කාරණා හරස් වීම සිදු වෙච්ච නිසා මම ධර්ම රත්නයේ නාමයෙන් සමාව භජනය කරනවා. ධම්ම රත්නය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය මට කමා කරන සේක්වා. සාදු සාදු සාදු.